නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සච්ඡං ගවේසි එනත්නි ඔබ සමග ධර්ම සාකච්ඡාවට මාතෘකාව වශයෙන් තමයි අපි සච්ඡං ගවේසි සත්‍ය ගවේෂණය අපි සෑම දිනකම සෑම අවස්ථාවකම ධර්ම සාකච්ඡා කරනකොට මේ මාතෘකාව ගන්න ඇයි කියලා ගත්තොත් මේක ඔබ හැම කෙනෙක්ම නැවත නැවත මෙනෙහි කර යුතු ධර්මයක් නිසා. ලෝතර බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ධර්මය ගැන පුණ්‍ය පරම් භික්ඛවේ. ඒ කියන්නේ කුණ්ඩ කියනවා ශික්ෂාවෙන් ජීවත් වෙන තමයි හැම කෙනෙක්වත් නැවත නැවත මේ ධර්මයේ ප්‍රගුණ කරන්න කියන්නේ නැවත නැවත අහන්න. නැවත නැවත බලන්න. ඒ කියන්නේ නිතරම ප්‍රගුණ කරන්න ඕනේ. ඒ මොකද අපි පුරුදු කරපු එකක් සත්‍ය ගවේෂණය කරන අපි පාවිච්චි කරන්නේ සත්‍ය කියලා තමයි මාසක. මේ ඇහෙන් දකින දේ සත්‍ය කියලා පිළිගන්න. ඒ තමත් ලෝකයේ මේ කණෙන් අහන දේ සත්‍ය කියලා පිළිගන්න. නාසයෙන් ආග්‍රහණය කළ ගන්නම නම් ලබන ගඳ සුවඳ සත්‍ය කියලා පිළිගන්න. දිවෙන් ගන්න ලබන රසය සත්‍ය කියලා පිළිගන්න. කයෙන් ලබන ස්පර්ශයත් අපි සත්‍ය කියලා පිළිගන්න. ඉතින් මේ අසකරණාංශයේ දිවසාරිදි කියන මේ කරුණු පහ එකතු වුණාම අරූප ධර්මයක් වශයෙන් මන පිළියෙල වෙනවා. මන ධම වශයෙන් ගන්න දේ සත්‍ය කියලා. එතකොට අපි නිතරම සත්‍යයක් භාවිත කරනවා. විනය ජනය කියන්නේ විනය ජනය කියලා කියන්නේ මේ අසකරණාගේ දිවසාරියේ මන. මේවා අපි සත්‍ය කියලා පාවිච්චි කරනවා. ඉතින් පෙන්වන්නේ සාපේක්ෂතාවලින් කියන්නේ මේවා බොහෝ දුරට ඇත්තයි කියලා පෙනුණා. තථාගත දර්ශනීය ඉදිරි මේ ඔක්කොම මැකලා යනවා. දැන් ඔබට කල්පනා කරන්න පුළුවන් මේ විදිහට ඇයි අපි සත්‍ය හයක් දැනගෙන තියෙන්නේ? අසකරණා දිවසාරිනේ මන තුලින්. ඇයි මොකටද අපි මේ එකම සත්‍යයක් දකින්නේ? මේ හයම ඇත්තල්ල එකම සත්‍යයක් දකින්නේ මොකටද? ඒක තමයින් ඇහුවොත් තමන්ට උත්තරේ තමයි වෙන්නේ. මේ අසකරණාගේ දිවසාරිනේ මන පිළිගත්තු අර්ථය. සත්‍ය පුද්ගල දෘෂ්ටියෙන් දෙකන අනාදිමත් සංසාරේ නොයෙක් ජාති වල උපදින්න වෙනවා. ඒ වගේම උපත්ය මරණය ජරා ව්‍යාධි තියෙනවා. මේ සියලු ධර්මයන්ගෙන් අපිට ගැලවෙන්න අවශ්‍ය නැහැ. ඒ තථාගත දර්ශනය වෙන්නන එකම සත්‍ය දකින්න ඕනේ. ඒකටයි මේ සත්‍ය ඉතින් මේක දවසකින් වෙච්ච වැඩක් නෙමෙයි. මේ මහා ප්‍රතිවිද තියෙන වැඩි කැටවලට වැඩි. අපි මේ නොදන්න කම නිසා මුලාව නිසා සත්‍ය පුද්ගලික වශයෙන් මේ පිළි අරගෙන ඉපදලා තියෙනවා. අපේ බුද්ධජනකේ සත්‍ය ජීවිතයක් නෑ වෙනවා. ඔය සෑම සත්‍ය ජීවිත පක්ෂයෙන් වශයෙන් ඒ වගේ මෝදින්න මාළු වශයෙන් අපෙන් ගොඩ ඉන්න තවත් සත්තු වශයෙන් අපි විවිධාකාර සත්‍ය විශේෂවල සසර ගත කරලා ඒක ඔබට මේ මිනිස්සෙක් වෙච්ච වෙලාවේ පේන්නේ නැහැ. නමුත් බුද්ධියෙන් බැලුවොත් බලන්න පුළුවන්. ඒ බුද්ධියට විශේෂ වෙන්නේ නැති නෑ. ඒතර සසර අපි මිනිස්සෙක් වශයෙන් විතරක් නෙමෙයි අනාදිමත් සත්‍ය විශේෂ වල ගත කරන්නේ. ඒ ස්වභාවය නිසා තමයි අපි
එකම පවුලේ උපන්න විවිධත්වයක් තියෙනවා. රූප ස්වභාවයෙන් පමණක් නෙමෙයි ඒ තමයි මානසිකව තියෙන හැඩතල වලනුත් වෙනස්කම් තියෙනවා. ඒ ඇති වෙන්නේ එකම පවුලකට එහෙම නැහැ එකම මවෙක් අල්ලගෙන එකම බේක් අල්ලගෙන ආවත් ඒ ටයිම් වල ඉඳලා එනකොට අයියල මලියල කියලා අපි භාවිතා කරාට අයියල මලලක් කරනවා කියලා භාවිතා කරා ඒ අයක ආපු දේ තරහට අනුව චරිත ස්වභාවය වෙනවා. නමුත් පෙනේ ඉන්නේ මනුස්ස වේදී මනුස්ස ලෝකෙට. මේක සාමාන්‍යයෙන් කෙනෙකුට පැහැදිලිව වෙන්නේ නැහැ. නමුත් පින්නන්නේ මේ අපි මොන විදිහට කතා කරන්නේ? ඉංග්‍රීසියෝ සිංහලෝ දෙමළෝ වෙනියම් භාෂාවෙන් කතා කරා. මේ සාපේක්ෂවාදී චින්තනයේ තියෙන ධර්ම සමාජයක් වශයෙන් අපි හොඳ හැටි ජීවත් වෙලා එදිනදා කටයුතු කරන අරගෙන ගියා. මේ තථාගත දර්ශනයේ ඉදිරියේදී මේක මහා මුලාවක් වගේ. දැන් මේ පෙන්වන්නේ සත්‍ය ගවේෂණයෙන් ඒකයි ඔබලා. ඔබලා කැමති නම් අනාදිමත් සංසාරේ මේ සත්‍ය වේදුණෙන් දාසලා මේ මනුස්සත්වයේ කියන ධර්මෙත් ඉක්මවලා සියලු ධර්මයන්ගෙම නිදහස ලබන බුද්ධත්වයට ලබා ගන්න. ඔබේ හැම කෙනෙක්ම මේ සත්‍ය ගවේෂණය කළ යුතුමයි. ඒ ලබන්නේ මිනිස්සෙක් වුණාම ඊළඟ ජීවිතෙදී නෙමෙයි. මිනිස්සෙක් වුණ වෙලාවේ හැම කෙනෙක් ඒ ධර්මයට සුදුසුයි. බුදුන් දකින්න. ඒකට ස්ත්‍රී පුරුෂ ભેදයක් කුඩා මහලු ભેදෙකුත් නැහැ. ඒ ભેද තියෙන්නේ අපි සාපේක්ෂවාදී චින්තනයෙන් හදාගත්තා. හැම කෙනෙක්ම බුදුන් දකින්න සුදුසුයි. බුදුහාමුදුරු දකින්න පින්නන්නේ බාහිරින් නෙමෙයි. ඒ තමන්ගේ අසකරනාසේ දිවසරිනේ බාහිරින් බුදු කෙනෙක් දකින්නවා කියන්නේ ඔබේ මුලාව. බුදුන් වැඩ ඉන්නේ ඔබ තුලමයි. හැබැයි සාපේක්ෂවාදී චින්තනය තුල නොවේ. දැන් පින්නන්නේ සාපේක්ෂවාදී චින්තනයේ මේ සත්‍ය ගවේෂණ අපි මොකද මේ ලෝකෙ තියෙන සත්‍යය? දැන් අපි ඉන්ද්‍රිය අවදි වෙලා ඇහෙන් දකින්නවා කියනවා, කනෙන් අහනවා කියනවා, නාසයෙන් ගඳ සුවඳ ගන්නවා කියනවා, දිවෙන් රස ගන්නවා කියනවා, කයෙන් ස්පර්ශ ලබනවා. මන දැන් වෙනසෙන් අපි යමක් පිළිගන්නවා. පින්නන්නේ මේවත් සත්‍ය තමයි. මේ සත්‍ය බවට පරිවර්තනය වෙලා තියෙන්නේ ඉන්ද්‍රිය අසකරනාසේ දිව ශරීරේ මන අවදි වෙච්ච අවස්ථාවට විතරයි. ඒ සත්‍ය බලපාන. මේ කියන එකක්වත් අසකරනාසේ දිව ශරීරේ මනංගත් වලින් ගන්න දේවල් එකක්වත් සත්‍යයක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. තමන් සාපේක්ෂවාදී චින්තනය ඔස්සේ තදනින් ඉන්නවා. එතන මේ ඔයතර මේ කඩේීමක් පෙන්වන්නේ මේ තදනින්ද කියලා පෙන්වන්නේ. ඔබට මේ ධර්මයේ බණපොතක පිළිටවන්න ඕන නෙමෙයි. පන්සලේ පිළිටවන්න නෙමෙයි. තමා තුලම පිළිටවන්න. අපාගල දර්ශනීය දකින්න කැමති කෙනෙක් වෙනවනම් මේ ධර්මයේ තමා තුලම පිළිටවන්න. ඒ බුදුතරා බුදුහාමරගේ ඒ ධර්ම විලාසයක. උන්වහන්සේ කියන්නේ බම්බයක් පමණ ශරීරයේ මේ ලෝක නිරෝධය පනවනවා. බම්බේ කියන්නේ අඟල් 12 අඩි 6 බම්බේ නෙමෙයි ඒකත් බම්බේ තමයි. මොකද මේ බම්බේ කියලා කියන්නේ මිම්ම කියන අදහසෙන් අසකරනාසේ දිව ශරීරේ මන. මේක තමයි මිම්ම. මේක ලොකුඩා කියලා ප්‍රශ්නයක් නෑ හැමෝටම මේ 6 තියෙනවා. මේක මිම්මක් වශයෙන් අරගෙන මේකෙන් තමයි අපි මනින්නේ සාපේක්ෂවාදී චින්තනයේ හරහා. මේ මනින මිම්ම මේ කෝදුව දැන් මේ මනින භාජනය වැරදි බව අපිට තේරෙන්නේ. ඒ මැනීම වැරදි නිසා එහෙම ඒ කිරණ මනින මිම්ම වැරදි නිසා අපිට අවසාන ලැබෙන ප්‍රතිඵලයක් වැරදි. ඒක නිසා අපිට කවදාවත් සාපේක්ෂවාදී චින්තනයේ මේ ලෝකයේ මැනලා තමන් මැනලා කවදාවත් උපත්ති ජරා ව්‍යාධි මන්නේ ජය ගන්න බෑ. ඉතින් එහෙමනම් පින්නත් නේ
මේ සත්‍ය ගවේෂණය කියන එක හොඳටම තමයි පැහැදිලි වෙන්නේ. ඒතකොට ඉන්ද්‍රිය අවදුනාට පස්සේ ඒ කියන්නේ තමන්ගේ අසකරණාදී දිවදරිය අවදුනාට පස්සේ තමන් කතා කරන ඇහෙන් දකින්නවා කියන දේ, කනෙන් අහනවා කියන දේ, නාසයෙන් ගඳ සුවඳ ගන්නවා කියන දේ, දිවෙන් රස ගන්නවා කියන දේ, කයෙන් ස්පර්ශ ලබනවා කියන දේ. මේ කරුණු පහම එකතු කරාම අරූප ධර්මයන් පස්සේ මන ධම්ම කියනවා. මේ කියන කරුණු හයම සාපේක්ෂවාදී චින්තනයේදී සත්‍යය කියලා පිළිගන්නවා. සාපේක්ෂවාදී චින්තනයේ සත්‍යය කියලා පිළිගන්නේ මේ කරුණු හයම. නමුත් දැන් උතර මම කඩේමක් වශයෙන් වෙන් කළ පෙන්නුවේ තද නින්ද. ඒක බලන්න පුළුවන් තමන්ගේ මේ තද නින්දෙදී මේ කියන කරුණු හයම අසෙන් බලන එක, කනෙන් අහන එක, නාසයෙන් ගඳ සුවඳ ගන්න දේ, දිවෙන් රස ගන්න දේ, කයෙන් ස්පර්ශ කරන දේ, මන ධම්ම වශයෙන් ගන්න දේ. මේ කිසිවක් ඔබේ තද නින්දෙදී ඔබට ඒ ගැන මොනවද කියන්න පුළුවන්? ඒ කියන්නේ මේ සාපේක්ෂවාදී චින්තනයෙන් ගත්තු කිසිවක් ඔබට ඒ ගැන මොකද කියන්න බෑ තද නින්දේ. අනිත් තද නින්දේ නෙමෙයි තමයි තද නින්දේ නෙමෙයි කියලා දන්නේ. දැන් පින්නත් නේ. ඔබටම එතනම වෙන බරපතල ප්‍රශ්නයක්. ඔබ ඉන්ද්‍රියවන්ද වෙනවහම සත්‍ය කියපු දේ ඔබේ තදින්දට යනකොට ඔබ නොදැනුවත්වම සියලු ධර්මයන් නැතුව යනවා, මැකිලා යනවා. ඇහෙන් ගත් ධර්ම නැහැ, කනෙන් ගත් ධර්ම නැහැ, නාසයෙන් ගත් ධර්ම නැහැ, දිවෙන් ගත් ධර්ම නැහැ, කයෙන් ගත් ධර්ම නැහැ. ඔබ මොනවත්වත් දන්නේ නැහැ. දැන් බලන්න කොයි පැත්ත කොයි විදිහේ මුලාවක්ද කියලා. ඒක නොදන්න පැත්ත. එමෙන්න දැන් තදනේ මොනවාක්ද දෙයක්වත් දන්නේ නැහැ. දන්නේ නැත්තේ ඉන්ද්‍රිය අවදුනාට පස්සේ තියෙන ධර්ම සම්බන්ධ. එතකොට දැන් ඔබට පේනවා තමාගේ ජීවිතයේ ඔබ නිදැක පැත්තක් මම පේනවා. හැබැයි ගැඹුරු. එකක් තදනේ ඉන්න පැත්ත. අනිත් පැත්ත තදනේ ඉන්නේ අවදි. මේ මා විතරක් නෙවෙයි පින්නත්. ඒ ගංගානංගගේ වැලි කටවට වැඩි. තථාගත සම්මා සම්බුදුරන් වහන්සේ 15 මේ දේශනාව කළා. මම විතරක් කරපු එකක්. ඒ සෑම සම්මා සම්බුදුරන් වහන්සේ කෙනෙක්ම දේශනා කළා. මොකද මේ දේශනා කරන්නේ? ඉන්ද්‍රිය අවදුනාට පස්සේ අපි පිළිගත්තු සත්‍යයක්, අපි සත්‍ය හයක් පිළිගත්තා. ඒ ඉන්ද්‍රිය තදින්දර කියන පස්සේ අපිට ඒකක්වත් සත්‍ය නෙමෙයි. දැන් එතකොට බලන්නේ වටපිටාව නෙමෙයි, තමන්ගේ ජීවිතේ දිහාව. එතන බැලුවාම දැන් ඔබට ඒක බලන්නේ නැත්තම් කරන්න දෙයක් නෑ. අත වශයෙන් මිනිස්සෙක් වුණේ ඔබ බලන්න. ඔබට කවදා හරි ප්‍රශ්නාර්ථයක් මතුවුණාද? ඔබ එමෙතන සෙව්වද? ඔබ අසකරණාගේ දිවදාරිනේ මගේ කියලා පිළිගත්තට මේ මගේ කියන අසකරණාගේ දිවදාරිනේ තුලින් මේ Tamanට අමායන ධර්ම Tamanගේ තද නින්දේ මේව පවතිනවා කියන්නේ. ඒ කියන්නේ අහෙන් බැලීම, කනෙන් ඇහිම, නාසයෙන් ගඳ සුවඳ ගැනීම, දිවෙන් රස ගැනීම, කයෙන් ස්පර්ශ ලැබීම. මේ මොනම දෙයක්වත් ඔබ මේ පිළිබඳව දන්නේ. ඒක දැන් ඔබේ ළඟ තියෙනවා යමක් දන්නවයි කියන පැත්තකුත් තියෙනවා. ඉන්ද්‍රියව ගන්නවා. මොනම දෙයක්වත් දන්නේ නැති පැත්තකුත් තියෙනවා. ඉතින් මේ කියන ධර්මයේ උගතට විතරක් නෙමෙයි, මෝඩයට විතරක් නෙමෙයි, මහා දාර්ශනිකයට බබුනේ මේ හැම කෙනෙක්ම මේ ධර්මයට යනවා. මේ ලෝකේ යම් කෙනෙක් ඉන්නවනම් ඒ කෙනා මේ ධර්මයට යටත් වෙනවා. ඒකට කිසි කෙනෙක් මේ ධර්මයේ ඉක්මෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න. දැන් ඒ කියන්නේ තදනින්දට යාම මොනම දෙයක්වත් දන්නේ නැහැ. ඉන්ද්‍රිය අගනාව දන්නවා. ඉන්ද්‍රිය තුල. දැන් පින්නටි ඔබට පේනවා කඩයිමක් දෙපැත්තක් තියෙනවා. තදනින්දෙන් ඒ පැත්ත එක පැත්තයි. තදනින්දෙන් ඉන්ද්‍රිය අගනාම එක පැත්තයි.
මේ ධර්ම දේශනාව එක බුදුරෙක් නෙවෙයි අනන්ත ප්‍රමාණ බුදුරන් වහන්සේ දේශනා. ගෞතම බුදුහාමුදුරුවෝ කියනවා ගංගානම් ගඟේ වැලි කැට වලට සමාන කරන්න බැරි තරම් බුදුරන් වහන්සේලා මම දැකලා තියෙනවා. ඒ සෑම සම්මා සම්බුදුරන් වහන්සේ කෙනෙක්ව දේශනා කරනවා. මේ බලන්න මේ කියන කතාව. ඒකට තේරුම් කරගන්න මේ පින්නුවේ අපි බලන්න තමාතොලි. තමාගේ ජීවිතය බැලුවාම මේ කියන දෙපැත්ත. ඔබට මේක බැලි වෙන්නේ නැහැ කවදාවත්. ඒක හිතුවේ. ඉන්ද්‍රිය ආධුනන් පස්සේ විතරයි ඔබ ගන්න. ඉන්ද්‍රිය ආධුනන් පස්සේ මට පේනවා මම දකිනවා මම කනෙන් අහනවා මම නාසයෙන් ගඳ සුවඳ ගන්නවා දිවෙන් රස ගන්නවා කයෙන් ස්පර්ශ ලබනවා. ඒ කාරණා පහනක තොරා මන ධම්ම වශයෙන් ගන්න. මේ කියන පැත්ත ඔබට ඔබ අරගෙන තියෙනවා ඔබ පාවිච්චි කරනවා. මේ අනුව තමයි පින්නක් නේ. මේ කියන ධර්මතාව තුළින් තමයි ඔබ භාවනාව පටන් ගන්න. ඉන්ද්‍රිය අවදි. දැන් ඔබට යම් ක්‍රමයකට එදා ඉඳලා ආවා. එදා කියන්නේ අද ඊයේ නෙමෙයි. ඒකේ අදක් වලක් පේන්නේ නැහැ. ওই විදිහට සසර ආවා. ඉන්ද්‍රිය අවදානට පස්සේ කෙනෙක් දෙයක් තියෙනවා කියලා පිළි අරගෙන සාපේක්ෂවාදී කියනවා. ඒතර බෞද්ධ දර්ශනය පමණක් නෙවෙයි බුද්ධ ආගම පමණක් නෙවෙයි වෙන ආගම්. වෙන ආගම් ඇදුනේ ওই විදිහට. ඉන්ද්‍රිය අවදානට පස්සේ. ඒවා විවිධාකාර වෙනවා. විවිධ ආගම් තියෙනවා. ওই විවිධ ආගම් ඇති උනේ මේ ඉන්ද්‍රයන්ගේ තියෙන විවිධත්වයම නිසා. නමුත් වෙනතෙන් ලෝකේ තියෙන සත්‍ය එකයි. ඒකට විවිධ විදියට මේක බලන්න පුළුවන්කම ලැබුණා. ඒ Taman සාපේක්ෂවාදී චින්තනයේ අනුව නොඑක් විදියට වාද විවාද දර්ශන අධහිම් ක්‍රම හරි ගස්සා. ඉන්ද්‍රිය අවදානට පස්සේ මේ හැම කෙනෙක්ම කරේ. ඒව තමයි පින්නදී පදපතේ ලියලා තියෙන්නේ. අපි දැනට අනුගමනය කරගන්න. දැන් මිනිස්සෙක් වුණාම ඔබට පැහැදිලිව පේන්න ඕන. මම මේ කියන්නේ තව ටිකක් එහාට යන්න. දැන් මිනිස්සය කියන්නේ අපි භාවිතා කරන චින්තනින් ගත්තාම සතෙක්, මනුෂ්‍ය සතා. තව සත්තු ඉන්නවා. විවිධාකාර සත්තු. ජලයේ ඉන්නවා. ආශ පියා කරගෙන සත්තු ඉන්නවා. ගොඩබිමේ සත්තු ඉන්නවා. පොළවේ යට පොළවේ හාරගෙන සත්තු ඉන්නවා. මේ සත්තු අතරින් මනුෂ්‍ය කියන සතා උතුම් කියලා අපි ගන්නවා. මේ උතුම්කම ආවේ කොතනින්ද? එතන ඒ පෙන්නන්නේ අර ඉන්ද්‍රිය අවුලුනාට පස්සේ. දැන් අපි කියන්නේ මනස උතුම් කියන්නේ. ධර්ම පටන් ගන්නකොට මනෝ පුබ්බංගමා ධම්මා කියලා පටන් ගන්නවා. මේ මනස කියන්නේ මොකක්ද? මේ මනස කියන එක ඉන්ද්‍රිය නැතිව හරික ධර්මයක්. එහෙමනම් මේ ගස්කොරන් වලට මනස තියෙනවා. ගස්කොරනොත් වැඩෙනවා. පළදා වට ගන්න. ඒකත් ව්‍යාප්ත වෙනවා යම් යම් ක්‍රමවලින්. අට විශ් වෙලා සමහර අට බිමට වැටලා ජලයත් එක්ක ඇවිල්ලා පාවෙල ගිහිල්ලා ආත පළ වෙනවා. ඒ බෝවීම ඒ දිගට හැදීම තියෙනවා. ඒ ගස්කොරන් වලත් එක තියෙනවා. හැබැයි ගස්කොරන් වලත් මනස තියෙනවා. දැන් මේක අපි පැහැදිලිව දැක්කොත් ඔබට කියන්න පුළුවන්. සමහර කට්ටිය කියනවා ගස්වල අර මෙඩිකුම්බ ගහක් වගේ දැක්කම අර ටිකක් හිටු කරනකොට එනකොට අර කොලේ එක පාටම පහතට යනවා කොළ ටික ඇකිලෙනවා කටුව කෙලින් එනවා. එතන එයි හරියටම යුද්ධ බටේක් වගේ. අර තමන්ගේ තියෙන දුර්වලකම් මේ කරගෙන දැන් ලේට් වෙලා ඉනවා. අර කටුව විතරයි එක ගැටුමට කටුව වෙනිනවා. අර පිට කෙලින් වෙලා දිනවන්නේ නැහැ. පිට ගාව කටුව තියෙන්නේ. පිට පහත් වෙනකොට කටුව යන්නේ. ඒකට එයි සූදානම් වෙනවා. අද වල කවුද ඒ සූදානම් කරේ? මිටිකුම්බ ගහ. මිටිකුම්බ ගාවට මන කියනවා. ඒ මිටිකුම්බ කටුව අපිට ඇනෙන්නේ අර කෙලින්ම ඒ විදිහට නම් කටුව ඇනෙන්නේ නැහැ. අර ඒ අපේ අර සුළඟ වැඩෙනවත් එක්කම අපේ අර කොළ ටික ඇකිලෙනවා. ඒ අර දණ්ඩ එතනින්ම පහත් වෙනවා.
එතන තියෙන කටුව ඒ කටුව මුකුත් වෙන්නේ නැහැ. කටුව ඒ බල ඉස්සරහ කටුව එතන තියෙනවා. අර කොලේ දණ්ඩත් එක දෙනකොට කටුව වෙන්නේ නැහැ. ඒක පහක් දෙනකොට කටුව වෙන්නේ අපිට තියෙනවා. ඒකට දැන් මේ පිළියෙල කිරීම කවුරුවක් කරන්නේ? මම ගස්කොලන් ගැන කතා කරලා කිව්වේ. නමුත් එහෙම සිද්ධියක් තියෙනවා. ඒක මනින් වෙන එකක්ද? ගහකට මන තියෙනවද? නැහැ. ගහකට මේ අසකරනාසේ දිව ශරීරය කියන මේ ඉන්ද්‍රිය. මේක තියෙන්නේ සතාටම. සතාට මේ ඉන්ද්‍රිය තියෙනවා. මේ ඉන්ද්‍රිය පහමෝ එකක්. එක ඉන්ද්‍රිය එකක් තියෙන, දෙකක් තියෙන, තුනක් තියෙන, හතරක් තියෙන, පහක් තියෙන. ඒ ඉන්ද්‍රිය හය මනත් එක්ක හයම. ඒ සත්ත්වය අපි කියන්නේ දෙන්න. මන කියනවා. මන තියෙනවා. සතෙක් වෙන්නේ. ඒ වගේම එපමණක් නෙමෙයි. මේකේ ලෝක සිද්ධ වෙන්නේ ක්‍රියා. මනින් මනාශ්‍රිත යමක් සිද්ධ වෙනකොට කියන්නේ කර්ම. ගස්කොලන් වල ක්‍රියාව දුන්නට අපිට යමක් අපි සිද්ධ වෙනවා කියන්නේ කර්මය කියලා. ගස්කොලන් වල ක්‍රියාවේ කියලා කිව්වට අපිට යමක් අපි සිද්ධ වෙනකොට කියන්නේ කර්මය කියලා. හොඳට තේරුම් ගන්න. එතකොට දැන් ගස්කොලන් වල නැති යමක් අපේ ළඟ තියෙනවා. මොකද්ද? මන. ඔයට මන දැකලා තියෙනවා. මන රූපද අරූපද? මේ මන ගැන අපි කතා කරන්නේ ඒක අරූප ධර්මයි. ඒක ඇහැට නම් බලන්න පුළුවන් දෙයක් නෙවෙයි. රූපයක් වශයෙන් කතා කරලා බලන්න පුළුවන් දෙයක්. නමුත් මනස තියෙන බව කවුරුත් පිළිගන්නවා. එතකොට ඒක නෑ බාහිර ගස්කොලන් වල. එතකොට තව ධර්මයක් පොතන තියෙනවා. කර්මය. ඒක ගැඹුරට. මේ කර්මය කියන ධර්මයේ හටගන්නේම ඉන්ද්‍රිය සම්බන්ධ කරගෙන සතාටමයි. සතාට කර්මය තියෙනවා. ආපංචෙක් ගත්තත් එයාට කර්මය තියෙනවා. මිනිස්සෙක් ගත්තත් කර්මය තියෙනවා. සතෙක් ගත්තොත් කර්මය තියෙනවා. ගස්කොලන් වලට කර්මය නැහැ. ඒක මනත් නැහැ. කර්මය නැහැ. සතාට මනක් තියෙනවා කර්මයක්. ඊළඟට බලන්න මේ පෙන්වන්නේ ඉන්ද්‍රිය අවුනට පස්සේ තියෙන පැත්ත අපිට. තදින්දෙදි අපේ ජීවිතේ මොනවද තියෙන්නේ? ඔය අතට එහෙම පැහැදිලි දෙයක් නැහැ. ආවද? මම ඔබට පැහැදිලි කරලා දෙනවා. ඉතන පවතින දා. හැබැයි එතෙන්ට කියලා බලන්න ඔබට බෑ. එතෙන්ට කියලා බලන්න දර්ශනේ එන්නේ. ඔබ මේ බාහිරින් බැලුවා. ඔබේ දර්ශනේ. එතන තියෙනවා අනාදිමත් සංසාරේ මැරිච්ච කාලේ. මරණ කාලයේ අද නේ තියෙන සම්පූර්ණ මරණ කාලය. එපමණක් නෙමෙයි. නූපන් කාලය. දැන් කාලත්‍රයකට දැන් ආයෙත් වෙනවා. ඒකට කාලත්‍රයේ උපාධි විභංග නෙමෙයි. මැරිච්ච කාලයක් නූපන් කාලය. දැන් ඔබේ තදනින්ද පවතින ධර්ම දෙක. තදනින්දේ කර්මය නැහැ. මන නැහැ. ඔබේ තදනින්දේ මන නැහැ. කර්මය. නමුත් අතීතයේ තියෙන අනාගතේ ඒ කාලත්‍රයක් නෙවෙයි දෙකක්. ඒ හැම කෙනෙක් ගාම තියෙන මරණ කාලයයි නූපන් කාලයයි. තමන්ගේ තදින් ඉඳි පවතින කාලයට තමන් අයිති කියලා කියනවා. හැබැයි කාලයට අදනට
අපි කාලය සම්බන්ධ කරකොට තථාගත සම්මා සම්බුදුරන් වහන්සේගේ ධර්මයේ කාලය නැහැ. අකාලිකෝ භගවතෝ ධම්මෝ කියලා. ඒක කාලේ නැහැ කියලා කියන්නේ ඒක නෑ අතීතේ නෑ. තථාගත සම්මා සම්බුදුරන් වහන්සේගේ දර්ශනය තුළ අතීතේ නෑ. අනාගතෙත් නෑ. වර්තමානයේ. ඒක බලන්න අපි තදින්ද ගත්තාම අතීතයේ දින අපි දන්නේ නැහැ. නූපන් අනාගතේ දින අපි දන්නේ නැහැ. එතන ඇත්තේ තදින් එනකොට ස්ථිතිය ඒක වර්තමානයේ නැහැ. වර්තමානයේ නම් අපිට තදින් ඉන්න. ඒතර වර්තමානයේ කොයි වෙලාවට එන්නේ? දැන් තදින් ගත්තා මරණු අතීතයක් නූපන් අනාගතයක්. එහෙනම් බලන්න. වර්තමානයේ පහළ වෙන්නේ වෙන්නත් නේ. ඔබේ ඉන්ද්‍රිය සම්බන්ධ වෙනවා. කියන්නේ මේ අවදි වෙනවා. දැන් බලන්න එතන එනකොට වර්තමානයේ කියන කාලේ. ඒකට එතන නෑ අතීතෙත් නෑ අනාගතෙත් නෑ. වර්තමාන කියන කාලය ඒ කියන්නේ ස්ථිතිය. ඊළඟට ආද්‍යාහාරෙන් මන කර්මය මේ සියලුම ධර්ම අරූප. මොකද? අතර බුද්ධියෙන් බලන්න. එතෙන්ට ප්‍රාර්ථනේ මොකද්ද? ඉන්ද්‍රිය අවදිනකට ප්‍රාර්ථනේ මොකද්ද? මන. කර්මය. මන කියන ධර්මය මන කියන ධර්මය කර්මය කියන ධර්මය මන කර්ම එතකොට ස්ථිතිය ඒ කියන්නේ වර්තමාන ඉන්ද්‍රියව දිනකට දැන් මේක විස්තර කරොත් බුදුහාමුදුරු කියන විදිහට අපේ තදනින් දිහා බලලා බුදුහාමුදුරු කියන්නේ කර්මී කරන්නේ නැත. තදින් දිහා බලලා කියන්නේ විපාක විඳින්නේ නැත. ඒක කරන්නේ කරවන්නේ විඳින්නේ විඳවන්නේ තමයි තදින්නේ නැහැ. කර්මය. නමුත් මරණු අතීතේ නූපන් අනාගතයේ කියන ධර්මයේ එතෙන්ට කවර වෙලා තියෙනවා. නමුත් කර්මය කරන්නේ නැහැ විපාක වෙන්නේ. දැන් මෙතන කියන ව්‍යාකරණ. මෙතන කියන ව්‍යාකරණ බැලුවහම ඒක ටිකක් ගැඹුරුයි. ඒ ව්‍යාකරණ වලින් පෙන්නන්නේ කර්මය කරන්නේ නැත. මේ කතා කරන්නේ තදින් ඉඳගෙන. අත වශයෙන්ම මරණ අතීතය නූපන් අනාගතය කියන ධර්මතා සිද්ධය ඒක වැහිලා තියෙනවා තදින් ඉඳදී. නමුත් එතන ස්ථිතිය නැහැ. ඒ කියන්නේ වර්තමානයේ නෑ. හරිද? කාලය ගැන කතා කරන්න අපිට වෙන්නේ කාලයත් එක්ක එකට බැඳලා ඉන මනස් කර්මයක්. ඉන්ද්‍රිය අවදිනකොට කර්මය. තදනින්දේ කර්මේ කරන්නේ කෝ කරවන්නේ කෝ විඳින්නේ කෝ විඳවන්නේ කිව්වේ නැහැ. මේක බලන්න. දැන් කර්මයේ කියන ව්‍යාකරණ දැම්මේයි කරන්නේ කරවන්නේ විඳින්නේ විඳවන්නේ නැත්තම් එතන පවතින ධර්මය තමයි ක්‍රියාව. ව්‍යාකරණ වලින් බැලුවොත් එහෙම. කරන්නේ කරවන්නේ විඳින්නේ විඳවන්නේ නැත්තම් එතන පවතින ධර්මය තමයි ක්‍රියාව. තථාගත සම්මා සම්බුදුන් වහන්සේ දෙන්නට ගෙඩිවේ කර්මය කරන්නේ නැහැ.
විපාක විඳින්නේ නැහැ කියලා. ඒ කරන්නේ විඳින්නේ නැහැ. හරිද? ඇයි කර්මය කියන වචනේ පාවිච්චි කරේ කියලා දැන් ඔබට තේරෙනවා. ඒ කියන්නේ ආද්‍ය ආහාරයෙන්ම ඔබ ඉන්ද්‍රිය අවදි වෙනකොට ඔබට කර්මය එනවා. ඇයි කර්මය එනවා කියන්නේ මන පිළිගත්තා කියන්නේ. මනත් කර්මය අර තදමින්නේ නිතිබුණු ස්ථිතිය. ඒ කියන්නේ ස්ථිතිය කියන්නේ වර්තමානයි. ඒ කියන ධර්ම තුනම අපිට එනවා. ස්ථිතිය පිළිගත්ත නම් වෙන්නත් ආද්‍ය ආහාරයෙන්ම අතීතෙත් එනවා අනාගතෙත් එනවා. දැන් අපි සාපේක්ෂවාදී චින්තනයෙන් කාට වටනට පේනවා. තථාගත දර්ශනයේට කාලේ නැත්තේ කියලා දැන් උඩ පේනවා. දැන් මත් පේනවා තතනින්ද කාලේ තියෙනවා කියලා. නමුත් තථාගත දර්ශනයේ කාලේ නැහැ. ඇයි? තථාගත සම්මා සම්බුදුන් වහන්සේ මේ ලෝකයේ දකින්නේ මේ සාමාන්‍ය මිනිස්සු දකින ආකාරයට නෙවෙයි. මෙන්න ගැඹුරු රහස්. උන්වහන්සේ දකින්නේ මේ තදනින්ද කියන්නේ මරිච්ච ධර්ම. එක පැත්තක්. අතීත. තදනින්ද කියන්නේ නෝපන් ධර්ම. මේ ධර්ම දෙක තමයි මේ යමකේ කියලා කියන්නේ. යමකේ. උන්වහන්සේ දකින්නේ යමකේ. එතන තියෙන පිළිතුරු ධර්මයක්. විතර බෙදන්නේ නැහැ. සාපේක්ෂවාදී චින්තනයෙන් වලට කිව්වොත් එතන තියෙන යමකේ. බුදු කෙනෙක් දකින්නේ යමකේ. උපාදිලි බංග නෙවෙයි. ඒතර බුදු කෙනෙක් දකින්නේ උපාද වය. අපි දකින උපාදිලි බංග. සාපේක්ෂවාදී චින්තනය. මේක විශාල පරස්පර විරෝධ ධර්ම දෙකක්. ඒතර කාලත්‍රයක් තථාගත දර්ශනෙ නැහැ. ඒතර වර්තමානයේ කියලා පිළිගැනීමකුත් තථාගත සම්මා සම්බුදුරණවහන්සේ දක්වනවා. වර්තමානයේ පිළිගන්නේ සාපේක්ෂවාදී චින්තනයෙන් අපි. වර්තමානයේ තමයි අපි ආත්මයේ ජීවය මේ සතා කියලා දාගන්න. නමුත් එහෙම විතර මායාවක් හැරෙන්නේ මොකද? අපිට ඇත්ත වශයෙන්ම තියෙන්නේ සාපේක්ෂවාදී චින්තනයෙන් බැලුවත් තදින් දෙයක් ගන්න මරණු අතීතය නූපන් අනාගතය විතරයි. බුදු කෙනෙක් මේක පැහැදිලිව දකිනවා. සම්මා සම්බුද්ධත්වයටපත් වෙන්නේ මේ ධර්මයේ දැකලා. හැම කෙනෙක්මපත් වෙන්න ඕනේ එහෙම. මොකද? මරණු අතීතය ඒ කාලත්‍රයෙන් තොර එක දකින්න. නූපන් අනාගතය. මෙතන තියෙන්නේ මේ දෙක ආහාර පොළොවේ ප්‍රතිරුද්ධ ධර්ම දෙකක්. මරණු අතීතයේ වර්තමානට ගන්නත් බෑ. නූපන් අනාගතයේ වර්තමානට ගන්නත් බෑ. මේ ධර්ම දෙක එකට දකින්න. මේ දෙක එකට දැක්කොත් මේ සමස්ත ලෝකේ කිසි කෙනෙකුට අසකන නාසය දිව ශරීරේ මන කියලා ධර්ම පවත්වන්න බෑ. මාරය පරාජය කරගන්නේ. අස කන නාසය දිව ශරීරේ මන මේ කියන ධර්ම එකවත් පිළිගන්න බෑ. එනම් පිළිගන්නපත් වෙන්නේ කොතෙන්ද? දර්ශනය. දර්ශනයටපත් නැහැ කියලා කියන්නේ ඉන්ද්‍රයන්ගෙන් නිදහස් වෙනවා. එතකොට මරණයක් නැහැ. උප්පත්තියක් නැහැ. තවත්මත් තියනවාද? තවත්. බුද්ධාදී උත්තමයන් වහන්සේ වැඩින්නේ. ඒකයි මේ කෙනෙක් දෙයක් නැතුව බලනවා. මේ විශේෂයෙන් රහස් ඔබට මේ විතර. මේ දිට්ඨියදීනේ අපි ඉන්ද්‍රිය අවධානම ගන්න. ඇහි තමයි දිට්ඨිය දෙන්නේ. මට පේනවා මට පේන්නේ නැහැ. මට ඇහෙනවා මට ඇහෙන්නේ නැහැ. මට ගන්න සුවඳ ගන්න පුළුවන් ගන්න සුවඳ ගන්න බෑ. ඒක රස ගන්න පුළුවන්. ඒක තව රස ගන්න බෑ. ආයෙ ස්පර්ශය ගන්න පුළුවන් මට ස්පර්ශය ගන්න බෑ. මේ දෙපැත්ත තියෙනවා. තද විදිහට ගියාම ඔය දිට්ඨියක් ඔබට තදින්ද දිහා බාහිරින් බලලා මතු කරන්න බෑ. නමුත් තදින්ද එන ධර්මතාවය ගත්තාම කර්මයෙන් තොර මනෙන් තොර මරණු අතීතේ නූපන් අනාගතේ බලපාත. ඔය තදින්ද කිව්වේ. තදින්ද කියන්නේ ඉතින් පින්නටි ඉන්ද්‍රිය අවදි වෙනවත් එක්කම මේ තමන්ගේ ඇහැ කන ආදී අවදිනත් එක්කම ඒ ක්ෂණයෙන්ම ආද්‍ය ආහාරයෙන්ම
කර්මය කියන එකෙන් එනවා. මේ කර්මය කියන්නේ ඇහැට වෙන ධර්මයක් නෙවෙයි. මේ කර්මය කියන ධර්මය ඇහැට වෙන එකක් නෙවෙයි. කර්මය ඉදිරිපත් වෙනවා. මන ඉදිරිපත් වෙනවා. කාලත්‍රයෙන් ස්ථිතිය ඉදිරිපත් වෙනවා වර්තමාන. මේ කියන ධර්මතා තුනම ආරෝපයි. හැම කෙනෙකුටම ඉන්ද්‍රිය අවදිනකොට තියෙන ওই ධර්ම තුන. නමුත් ඔබ කියන්නේ කෙනෙක් දැක්ක දෙයක් දැක්ක කියලා. ඒකයි වෙන්නත් ඔබලා හැම කෙනෙක්ම මුලා වෙන්න අවදිනවා. ඔබට ওই ධර්ම තුන පේනවනම් ওই ධර්ම තුනත් එක්ක සම්බන්ධ වෙනවා නම් එතන තියෙන විද්‍යාත්මක ධර්ම. එතන කෙනෙක් නැහැ පුද්ගලයෙක් දෙවියෙක් බ්‍රහ්මෙක් කවුරුත් නැහැ. එතන විද්‍යාත්මක ධර්මයක් එතන තියෙනවා. ඒ ධර්මයටපත් වුණා නම් පින්නත් නේ ඔබට නොපෙන්න තැනක් නැහැ පින්නත් සෑම ධර්මයක්. ඒ බුද්ධ කියන තැනටපත් වුණා. ඒතර ඉන්ද්‍රිය නැහැ එතන. අත ගන්නාසේ දියුදාරේ දැන් ඔබට වෙන්නේ මොකද? මේ කියන ස්ථිතිය ඒතර ස්ථිතිය කියන්නේ අදහස් කරේ කාලය. පැවැත්ම. දැන් මේ ස්ථිතිය කියන්නේ උපාස්ථಿತಿ වගේ කෙනෙක් තිටිය. දැන් ඉන්නවා කියනවා. මේ තිටිය මත වෙන්නේ ඉන්ද්‍රිය වදිනකොට. එතෙන් තමයි කර්මය ආවේ. තදනින්නේ ඔබට කර්මයක් තිබුණේ නැහැ. තදනින්නේ මනක් තිබුණේ නැහැ. නමුත් ඔබට තුන කාලයේ ඒ කාලය කියලා කියන්නේ කාලත්‍රය නෙමෙයි. මරණු අතීතයේ නූපන් අනාගතය. හැම කෙනෙකුටම තදනින්නේ එක තියෙනවා. ඒක දස්කොළමක් තියෙනවා. දස්කොළමක් තියෙනවා. කාලේ ඒ කාලය කියන එක දැන් මත වෙන්නේ කාලය කියන එක සම්බන්ධ වෙන්නේ මනත් එක්ක. කාලය කියන එක සම්බන්ධ වෙන්නේ කර්මයක් එක්ක. මන කර්මයේ අර ස්ථිතිය කියන කාලය ඉන්ද්‍රියව දෙන කෙන. මේ ධර්ම තුන අරනවත් එක්ක මම කන යුද්ධනවත් එක්ක. ඒ ධර්ම තුන අයනකොට ඔබට පේන්නේ රූපයක්. ඒ රූපය පේනවත් එක්කම ආද්‍ය ආහාරයෙන්ම. ওই ධර්ම තුන තමයි රූපය කියලා කියන්නේ. ඒ රූපේ පේනවත් එක්කම ඔබට වෙන්නේ මොකද්ද? ඒකට පේන්නේ තියෙන රූපයක් නෙමෙයි. මන කියන්නේ රූපයක් නෙමෙයි, කාරූපයක්. කර්මය කියන්නේ රූපයක් නෙමෙයි. අර කාලත්‍රයෙන් අර සිද්ධිය කියන්නේ රූපයක් නෙමෙයි. මේ ධර්මතාව තුන ආද්‍ය ආහාරයෙන් පාර වෙනකොට ඔබට රූපයක් පේනවත් එක්කම අරූප වේදනාවක් පහළ වෙනවා. මේ කියන අවස්ථාව තමයි සංස්කාර. ඒතර ඉන්ද්‍රියව දිනකොට අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා බුදුහාමුදුරු කියනක නිසා. අවිද්‍යාපත්‍ය රූප නෙමෙයි. රූපයක් එන්නේ නැහැ. අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා කියව නිසා අවිද්‍යාපත්‍ය රූප කියලා කිව්වේ නැහැ. රූපයක් පහළ වෙන්නේ නැහැ. මොකද පේන්නේ ඔබට පේන්නේ රූපයක් පහළ වෙන්නේ මේ ධර්මතාවන ඔබ අඳුරන්නේ නැති නිසා ඔබ කියන රූපයක් කියලා. ගද කර්මය මන ස්ථිති. ඒතර මේ ස්ථිතිය කියන්නේ දැන් ස්ථිතිය ගැන දැන් වර්තමානයේ පිළිගත්තා නම් ආද්‍ය ආහාරයෙන්ම ඔබට අතීතයත් අනාගතයත් කියනවා. ඒක සාපේක්ෂවාදී චින්තනය කියන්නේ ඒක. ඒක සාපේක්ෂවාදී චින්තනය තුළ තියෙනවා කර්මය තියෙනවා මන තියෙනවා මොනවාද? අතීත වර්තමාන අනාගත කාලත්‍රය තියෙනවා. තථාගත දර්ශනය තුළ මන නැහැ, කර්ම නැහැ, කාලත්‍රය නැහැ. ඇයි? අර මැරිච්ච අතීතේ නෝපන් උප්පද බය. ඒ ධර්මතා දෙක ප්‍රතිරෝධ ධර්ම දෙක දර්ශනයටපත් වෙනකොට ඒකට කියන්නේ යමකය. ඒතර බුදු කෙනෙක් දකින්නේ උපාදිත බංග නෙමෙයි යමකය. බුදු කෙනෙක් දේශනා කරන්නේ උපාද වය. එතන පවතින ධර්ම තියෙනව නෙමෙයි. පවතින ධර්මයක් මෙතන නැහැ. පවතිනවා කියන්නේ මේ පවතිනත් එක්ක විනාශ වීම මෙතනම තියෙනවා. ඒතර එහෙම පෙනීමයි නෙපෙනීමයි කියලා ගත්තොත් අපි ඇහිමයි නැහිමයි කියලා ගත්තොත් ගනසෝල ගැනීමයි නොගැනීමයි කියලා ගත්තොත් දෙවෙන් රස ගැනීමයි නොගැනීමයි කියලා ගත්තොත් කාය නිස්පර්ශ ලැබීමයි නොගැනීමයි කියලා ගත්තොත් මේ ධර්මයේ දිත්තේ ගත්තොත් මේ දිත්තේ ඔබ තුළ එකපාරට පහළ වෙනවා නම් මේ ඉන්ද්‍රිය වල
ඔබට ඉන්ද්‍රිය තව ශරණයක් ගෙනියන්න බෑ. ඒ කියන්නේ ඇහැ වැඩක් නැහැ. ඇහැ සම්පූර්ණම විනාශ වෙනවා. ඇහැ විනාශ වෙනවා කියන්නේ ඇහැ නැති වෙනවා කියන එක නෙමෙයි. මේ අපි ඇහෙන් බලනවා කියන කතාවත්, පේනවා කියන කතාවත්, නොපේනවා කියන කතාවත් දෙක එකට ආවොත් ඇහෙන්න වැඩක් නැහැ. ඒක පෙන්නේ මොකද්ද? ලෝකෝත්තර ධර්ම වලට පෙනීම නෙපෙනීම කියන ධර්ම දෙකෙන්ම අයින් වෙනවා. ඒක තමයි අන්ත කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ දෙකම අයින් වෙනවා. ඇහිම නැහිම කියන දෙකෙන්ම අයින් වෙනවා. ඒ දිත්තෙන් අයින් වෙනවා. උභෝවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අපි සම්බුද්ධා. අපි සම්බුද්ධ කියන්නේ තමාගරින් බුද්ධත්වයේ අර දෙපැත්තම අත්හැරෙනවා. එතකොට ඔබට මේ නොඑක් කවුරුන් වෙන්නේ මේ විශ්වයේ ලෝකෙට රහත්. එතකොට අපි සියලුම දාර්ශනික විද්‍යාඥයෝ හැම කෙනෙක්ම මුලා වෙන්නේ නැහැ කියලා පේනවා. ඇයි මේ මුලා වෙන්නේ? අපි කාලය පිළිගත්තා. හරි කර්මය පිළිගත්තා. මන පිළිගත්තා. තථාගත සම්මා සම්බුදුන් වහන්සේ මනෙන් නිදහස් වුණා. කාලත්‍රේම නිදහස් වෙනවා. සාපේක්ෂව චින්තන දිහා බලුවා. උන්වහන්සේ කාලත්‍රයක් පෙන්නේ නැහැ. උන්වහන්සේ කියන යමකේ දකින්න. ඒතර උන්වහන්සේට මරණ අතීතේ නෝපන් අනාගතේ ඔය කියන ධර්මතාව දෙකම නැහැ. වර්තමාන කතාවක ඇතරින් නැහැ. ඒක සාපේක්ෂවාදී නෙවෙයි, චින්තනයේ නෙවෙයි මේක දැක්කේ. ඒ ලෝකෝත්තර දර්ශනේ. ඒක මරණය කියන එවන ඉස්තිය කියන කතාව බුදුහාමරට එන්නේ නැහැ. මේ පවතින කියන කතාව. දකින්නේ තදනින් කියන මරණ ධර්මයි. නෝපන් ධර්ම. මේ දෙකක් නෙවෙයි එකක්. මේ දෙක එකට පහළ වෙනවා නම් ඔබේ ඉන්ද්‍රිය වදිනකොට ඒ ඉන්ද්‍රිය ඔක්කොම ඉක්මන. එතකොට පස්මරුන් පැරදුවා කියන්නේ ඒකයි. පස්මරුන් කියන්නේ අත කන්නාදී ශරීරය. ඒකට පැරදුවා. ඒ කියන්නේ තවත් බලන්නේ නැහැ. බැරීම නෙවෙයිම කියන දෙකම නැහැ බුදු කෙනෙකුට. එවෙන් සම්පූර්ණ නිදහස. දැන් පින්නත්නි එන්න බලන්න. එන්න බලන්න කියන බලන එකේ තේරුම ඒකයි. කෙනෙක් දෙයක් නේද බුදු කෙනෙක් බලන්නේ. අපි කෙනෙක් දිහා බලනවා. මේ කෙනෙක් දිහා බලනවා කියන එක තමයි මුලා. අපේ මේ රූප මුලාව නිසාම අපි මේ ලෝකෙට ඇලෙනවා. මේ ලෝකෙට ගැටෙනවා. ඔබට පැහැදිලිව පේනවා නම් මෙතන රූපයක් නැති බව. ඔබට ඇලීමක් ගැටීමක් ඇති වෙන්නේ කොහෙන්ද? ඇලීමක් ගැටීමක් ඇති වෙන්නේ කොහෙන්ද? නෑ වෙන්න. එහෙනම් ඔබතුල බුද්ධත්වයේ තියෙනවා. කිසි කෙනෙක් ලොකු පුංචි කතාවක් නෑ. සාම කෙනෙක් ගාම බුද්ධත්වයේ තියෙනවා. මේක පෙන්වන්න කෙනෙක් තමයි හිටින්නේ නැත්තේ. මේක පෙන්වනවා දැන් ඔබට අමුතෙන් වඩන දෙයක් නෑ. භාවනාව නම් ඔබට පුළුවන් නේව සංඥා නාසඤ්ඤා වෙනකම් කරන්න පුළුවන් චින්තනය හරි. සාපේක්ෂවාදී චින්තනේ සංඥාව ඇතේ නැtei කියන තැන. ඊළඟ ආපහු ඔබ යන්නේ ආඩරින්දර කදින්දර. ආඩරින්දේ භාවනා කරන්න බෑ. ඒ ආඩරින්දර අපි හරියට දැනගන්න ඕනේ. ආඩරින්දේ හරියට දැනගත්තාම එතන තියෙන ධර්ම නිදිය බුද්ධ ගර්භය. බුද්ධත්වයේ ලබන්නේ පැත්තේ. ඒ බුද්ධත්වයේ ලබන පැත්තෙන් අපි වැඩ ගත්තේ නැහැ. බුදු කෙනෙක් දකින්නේ යමකය. ඒක කාලත්‍රයෙන් තොරයි. ඒ නිසා බුදුහාමුදුරන්ට අතීත වර්තමාන අනාගත නැහැ. බුද්ධ ශ්‍රාවකවන්ට අතීත වර්තමාන අනාගත නැහැ. බුද්ධ ශ්‍රාවකවන්ට කේන්ද්‍ර බලන්න ඕන නැහැ. ඇයි? තනියර. සාපේක්ෂවාදී චින්තනේ සංඥාව ඇතේ නැtei කියන තැන. ඊළඟ ආපහු ඔබ යන්නේ ආඩරින්දර කදින්දර. ආඩරින්දේ භාවනා කරන්න බෑ. ඒ ආඩරින්දර අපි හරියට දැනගන්න ඕනේ. ආඩරින්දේ හරියට දැනගත්තාම එතන තියෙන ධර්ම නිදිය බුද්ධ ගර්භය. බුද්ධත්වයේ ලබන්නේ පැත්තේ. ඒ බුද්ධත්වයේ ලබන පැත්තෙන් අපි වැඩ ගත්තේ නැහැ. බුදු කෙනෙක් දකින්නේ යමකය. ඒක කාලත්‍රයෙන් තොරයි. ඒ නිසා බුදුහාමුදුරන්ට අතීත වර්තමාන අනාගත නැහැ.
බුද්ධ ශ්‍රාවකයන්ට අතීත වර්තමාන අනාගත නැහැ. බුද්ධ ශ්‍රාවකයන්ට කේන්ද්‍ර බලන්න ඕන නැහැ. ඇයි? මුලාවෙන් නිදහස් වෙලා. එතකොට පෙන්වන්නේ කාලත්‍රයෙන් තොරව දකින්නකොට ඕන කරන් දකින්න. යමක් කියවනම් සත්‍ය වෙනවා. ඇයි? සාපේක්ෂවාදී චින්තනයෙන් ගත දෙයක් නෙමෙයි උන්වහන්සේ කියන්නේ. අර යමකෙන් ඉන්ද්‍රිය ඉක්මෝලා දකින දර්ශනය. සම්මා සම්බුදු කෙනෙක් හැම කෙනෙක්ම යමකේ දකින්නේ. සියලු ඥාති පිළියරගෙන තියන්නේ බණපොත තියන්නේ උපාදිතී භංග සිතක් ඇති වෙනවා සිතක් තිබෙනවා සිතක් නැති. ඒක උඩය ආවේ. ඒ සියලු ඥාතින්ගේ මානෙ බින්දා. තථාගත සම්මා සම්බුදු බින්දෙන්නේ මේ ආකාරයට. කියන්නේ වර්තමානයක් තදනින්නේ නැහැ. තදනින්නේ කියන්නේ මරණු අතීතේ නෝපන අනාගතේ. තදනින්නේ කර්මයක් නැහැ. පරිණිය. ඒ කර්ම කෙනෙක් එන්නේ ඉන්ද්‍රිය අවදි වෙනකොට. ඒකයි බුදුහාමුදුරු කිව්වේ තදනින්න අරගෙන කම්මස්ස කාරකෝ නැත්ති. විපාකස්සජ වේදකෝ. කර්මේ කරන්නෙක් නෑ විපාක විඳින්නේ නැහැ. කරන්නෙක් කරවන්නෙක් විඳින්නෙක් විඳවන්නේ තමන්ගේ තදනින්නේ නැහැ. ඒ බුදුහාමුදුරු දේශනා කළා කියන්නේ. ඉන්ද්‍රිය අවදි වෙනකොටම කරන්නෙක් කරවන්නෙක් විඳින්නෙක් විඳවන්නෙක්. එතකොට එතෙන්ට සම්බන්ධ වෙන්නේ මොකද්ද? මනත් කර්මයක්. අතන කර්මය කියලා වචනය උන්වහන්සේ ව්‍යාකරණ වශයෙන් පෙන්වුවේයි ආත්‍යාහාරයෙන්ම අපි ඉන්ද්‍රිය අවදි වෙනකොට කර්මයට එනවා. එතකොට අපි නකරපු දෙයක් අපේ ගාව නැත්නම් අපි මේ විදිහට ඇයෙන් බලනවා කියන්නේ ඔබ කරපු දෙයක් නෙවෙයි. ඇයෙන් ඔබ බලනවා නම් ඔබට තද නින්දෙත් බලන්න පුළුවන් වෙනවා. කනෙන් අහනවා නම් තද නින්දෙත් ඔබට අහන්න පුළුවන් වෙනවා. නාසයෙන් ගඳ ගන්නවා නම් ඔබට තද නින්දෙත් ඔය ගඳ සුවඳ ගන්න පුළුවන්කම තියෙනවා. දිවෙන් රස ගන්නවා නම් අපිට තද නින්දෙත් ඔක් කරන්න පුළුවන්කම තියෙනවා. කායන ස්පර්ශ ලබනවා නම් ඒ තද නින්දෙත් ඔබට එහෙම කරන්න පුළුවන්කම තියෙනවා. මන ධර්ම වශයෙන් කියනවා නම් අපිට තද නින්දෙත් ඒක තියෙනවා. මේක කියන ධර්ම එකක් නැහැ. දැන් ඔබට පේනවා මේ තථාගත දර්ශනය කොච්චර විද්‍යානුකූලද කොච්චර ගැඹුරු විද්‍යාවක්ද කියලා. මේ ලෝකයේ තියෙන ගුප්ත රහස් මේ පරමාණු ජනකරවට වඩා උඩ තියෙන රහස් තමයි මේ ඉතිකරන්නේ. ඒකට මනුෂ්‍යත්වයේ කියන වටිනකම කෙනෙකුට අගය කරන්න බෑ. මනුෂ්‍යය කෙලවර ගත්තාම බුද්ධත්වයෙන් ඉවර වෙනවා. බුද්ධත්වයේ දක්වාම බලන්න පුළුවන්. ඒ කියන්නේ බැන්නේ සියල්ලම දකින්න. සියල්ලම දකින්නේ කිසිම දෙයක් වශයෙන් නෙමෙයි. කාලයත් එක්ක මොහ වෙලා නෙමෙයි. කාලයෙන් තොරව. ඒක තමයි එදා ගෞතම තථාගත සම්මා සම්බුද්ධ ප්‍රාතිහාර්යපේ යමක මහා ප්‍රාතිහාර්ය. ඒක බුදු කෙනෙකුට විතරයි. අතවලින් බුදු කෙනෙකුට විතරයි. දැනුත් ඒක. ඒ කියන්නේ ඔතන ඔහොම කිව්වම අනේ අපිට බහැගෙන ඉනවා. ඇයි උඹට බැරි? උඹට බුද්ධත්වයේ තියෙනවා. උඹට බුද්ධත්වයේ තියෙනවා. බුදු කෙනෙකුට විතරයි කියලා කියන්නේ බුද්ධත්වයේ ඉන්නේ එතනින් විතරයි. වෙන දොරටුවක් නැහැ. යමකේ. මේ ඉන්ද්‍රිය වල තියෙන ඉන්ද්‍රිය පිළිගැනීමනේ ඉන්ද්‍රිය පිළිගත්ත සාකච්ඡාවලින් කියන්නේ. ඉන්ද්‍රිය පෙනීම නෙපෙනීම කියන්නේ මේ දිත්තේ. මේ දෙක පෙනීම නෙපෙනීම කියන ධර්මදා දෙක වර්තමානයේ මේ දෙකෙන් ඔබ හිතන්නේ වර්තමානයක් ඇති වෙනවද? එහෙම ඇති වෙන්නේ. දැන් අපිට කර්මය ඉන්ද්‍රියව දිනකොට එනවා. කර්මය ඉන්ද්‍රියව දිනකොට මන එනවා. එතකොට කාලත්‍රය ගත්තාම කාලත්‍රයෙන් ස්ථිතිය එනවා ඉන්ද්‍රියව දිනකොට. ওই ධර්මතාවය තුන එනකොට ඇත්තට පේන්නේ රූපයක්.
රූපයක් පේනවත් එක්කම ඉස්සර බව නෙමෙයි. ඒ ධර්මයේ රූපයේ කියන ඒ පහළ වෙන ධර්මය තුළ ඉන්ද්‍රිය හයෙන් වෙන ධර්ම තුළ වේදනාව කියන ධර්මය පහළ වෙනවා. අරුප වේදනාව. රූපය පිළිගත්තා නම් වේදනාව තියෙනවා. එතන මේ රූපය බිඳ වැටෙනවට රූපය වෙනස් වෙනවට කැමති නැහැ. ඒක අපිට තියෙන වේදනාව. වේදනාව ඇයි ඇති උනේ? නැති රූපයක් අපි ඇති කරගත්තා. අපි රූපය කියලා දැක්කේ මොකද්ද? අරූප ධර්මයක් වශයෙන් පහළ වෙන. මන කර්මය ස්ථිතිය මේ ධර්මතාවන වරදගත්තා. ඉන්ද්‍රිය අවදිනකොට හැමෝටම ඉන්නේ උච්චරයි. අර ස්ථිතියෙන් තමයි ඒට රූපයක් දකින්නේ මම දැන් අහන්න පේනවා කියලා. ඒක කාට ඇහෙනවා. මොනවද අතෝසේ මැටි උනේ ඉන්ද්‍රිය අවදිනකොට? මොකද ඇති උනේ? ඔබේ ඉන්ද්‍රිය පැත්තට එනකොට මොනවද අවදි වෙන්නේ? ඔබ ස්ථිතිය දිගට දැන් වර්තමානයේ කෙනෙක්. ස්ථිතිය පිළිගන්නවත් එක්කම ඒ ස්ථිතිය ඇති උනේ මොන ධර්ම නිසාද? කර්මය මන. ස්ථිතිය. ඒ ස්ථිතිය ඇති වෙනකොටම අතීත ආධ්‍යාරයෙන්ම ඇවිල්ලා අනාගත ආධ්‍යාරයෙන්ම ඇවිල්ලා. එතකොට සාපේක්ෂවාදී චින්තනය. ඒක කෙනෙක් දෙයක් පිළිගත්තා. කෙනෙක් කියන්නේ රූපයක් ගැන පේනවා. එයාට දෙයක් පේනවා. නමුත් උදේන කෙනෙක් දෙයක් නෙවෙයි ඉන්ද්‍රිය අවදිනකොට තියෙන්නේ. ඉන්ද්‍රිය අවදිනකොට තියෙන්නේ අරූප මනක්. එතනදී පහළ වෙන කර්මයක්. තදනින්ද කර්මයට උන්නේ නැහැ. නමුත් උන්වහන්සේ අර ව්‍යාකරණානුකූලව කිව්වේ කම්මස්ස කෝමි කියලා. ඉන්ද්‍රිය අවදි වෙන්නේ කර්මයෙන්මයි. අපිට ඉන්ද්‍රිය අවදි වෙන්නේ. ඒ කියන්නේ කෙනෙක් දෙයක් නැතුව සිද්ධ වෙන දෙයක්. කෙනෙක් දෙයක් වශයෙන් වෙලා දා ගන්න ඉන්ද්‍රිය අවදි වෙනකොට. මම තමයි ඇහෙන් බලන්නේ. නමුත් ඇහෙන් බැලුවේ ඔබ නෙමෙයි. ඒ සිදුවෙන සිදුවීම ඔබත් එක්ක සම්බන්ධ නැහැ. නමුත් ඔබ අවදි වෙන කියන්නේ මම ඇහෙන් බලනවා කියලා. මම කනෙන් අහනවා කියලා. මම නාසයෙන් ගඳ සුවඳ ගන්නවා කියලා. මම දිවෙන් රස ගන්නවා කියලා. මම කයෙන් ස්පර්ශ කරනවා. මන ධර්ම වශයෙන් ගන්නවා. දැන් ඔබට පේනවා සාමාන්‍ය මුලාවක් නෙවෙයි. සියලු දාර්ශනිකයට සියලු විද්‍යාඥයෝට මේ කියන ධර්ම වලට ඔක්කොම ඇලිලා. ඉන්ද්‍රිය අවදිනකොට කෙනෙක් පිළිගන්න. සම්මා සම්බුදුරන් වහන්සේ කෙනෙක් දකින්නේ නැහැ කවදාවත්. ඇයි? උන්වහන්සේ කාලත්‍රයෙන් තොරයි. අතීත වර්තමාන අනාගත කාලත්‍රයක්. උන්වහන්සේ එතනටපත් උනේ යමකේ. යමකේ කියලා කියන්නේ මරණ ධර්මත් නෝපන් ධර්ම. ඒතර උන්වහන්සේට අනාගතය ගැන කියන්න අවශ්‍ය ඕනේ නැහැ. ඒ සිය ධර්මයන් සම්බන්ධව දන්න. අතේ සම්බන්ධව සියල්ලම දන්න. වර්තමානයේ කියන ධර්මයක් පුතක නැහැ. ඒ තමයි යමකේ. එතන මේ දේශනාවත් গুপ্ত දේශනාවක් හැංගිච්ච දේශනාවක් විතර මතක කරගන්න. ඒක සම්මා සම්බුදුන් බුදු වෙන්න නම් යමකේ පහළ වෙන්න ඕනේ. යමකේ පහළ නොත් ඔබ ඒ අවස්ථාවේම සාපේක්ෂවාදී චින්තනයේ නිදහස මේ ඉන්ද්‍රිය හයම නිදහස බුද්ධත්වයේ වල මේක හැම වෙන්නේ. ඒතකොට එක මොහොතක්වත් මේ ධර්මයේ පහු කරන්නේ. මේක තමයි සිද්ධ වෙන දෙයක්. ඉතින් පින්නන්නේ හැබැයි කවදාවත් වැරදි පැත්තෙන් බලලා මේක බලන්න බෑ. මේ කියපු ධර්ම වලට පැහැදිලිව පේන්න ඕන. මේ පේනවා කියන්නේ කෙනෙක් දෙයක් වශයෙන් පේන එක නෙවෙයි. කෙනෙක් දෙයක් වශයෙන් පේන්නේ. ඇයි? අපි නිතරම ව්‍යාප්ත කරේ ඉන්ද්‍රිය අවධානයට පස්සේ තියෙන ධර්මයක්. ඒ සියලුම ධර්ම ඔබට පැහැදිලිව පේන්න ඕන. තව ඉස්සරහ දැනගත්තත් ඒ දැනගන්නේ අනුන්ගේ. තමන්ගේ නෙවෙයි. ඉන්ද්‍රිය වල තියෙන සිදුවීම ඔබ අනුන්ගෙන් අහලා වචනාර්ථයෙන් අරගෙන වචන පිළිඅරගෙන දැන් ගතු දරුමක්. ඒ ධර්මයෙන් පින්නත් නිය ඔබට කවදාත් මේක බෙදින්න බෑ. මේ අත කරනාවෙන් දිසාරින් මනෙන් අයින් බෑ. ඒතකොට ඒ සාපේක්ෂවාදී චින්තනය සමාජයේ හොඳ පුරවැසියෙක් ජීවයෙන් ජීවත් වීමට දැන් ඇති. ඔබේ කියන උපත්ය ජරා ව්‍යාධිය මරණය ජය ගන්න මදි. ඒකට අවශ්‍ය කරන එකම මාර්ගය මේ දර්ශනය. දැන් ඔබට පැහැදිලිව පේනවා ඔබේ තදනින්ද කියන තැන ගත්තාම
තථාගත සම්මා සම්බුදුන් වහන්සේගේ ධර්මයෙන් ගත්තාම කර්මේ කරන්නේ විපාක විඳින්නෙක් නැහැ. තවනේ කරන්නේ කරවන්නේක් නැහැ. ඒක කර්මේ කරන්නේ නැහැ විඳින්නෙක් නැහැ. එතන නැත්තේ මොකද්ද? මන කියන ධර්මයක් කර්මය කියන ධර්මයක්. නමුත් පින්නත් මේ ඇයි කර්මය කියන ධර්මයේ වුණාද එතන යෙදිවි. ව්‍යාකරණ. අනිතරයි ව්‍යාකරණ. කර්මයේ නැත්තන්ට කර්මයෙන් තමයි කර්මය කියන වචනේ යෙදුවේ මොකද? අපිට ඉන්ද්‍රිය අවදිනකොටම අපි අවදි වෙන්නේ කර්මයත් එක්කමයි. තදමින්ද කර්මය නැහැ. අර කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසරණෝ ඔයිනෝයි ධර්ම ටික කියනකොට තමන්ට කර්මයේම ප්‍රධාන වුණා මේ ඉන්ද්‍රිය අවදි වෙන්නේ. ඒ කර්මය නිසා මේ උත්පත්ති ලැබුවේ මේ ඉන්ද්‍රිය. මේ අසකරණාගේ උත්පත්ති ලැබුවේ කර්මය අරගෙනමයි. ඒතර කාලයත් එක්ක සම්බන්ධ වුණා. ඒතර ස්ථිතිය සම්බන්ධනකොට නූපන් අනාගතෙත් වෙනවා. මරිච්චාගේ ඉන්නේ. ස්ථිතිය ගැන මේ වර්තමාන පිළිගන්නවා. ඒතර ආද්‍ය ආහාරයෙන් සාපේක්ෂවාදී චින්තනය තුළ කාලය අඩංගුයි. කර්මය අඩංගුයි. මන අඩංගුයි. තථාගත දර්ශනය තුළ කාලත්‍රේම නැහැ. දැන් මෙතන මම අපිට පෙන්නුවේ තදනින්නේ මරණ අතීතයක් නූපන් අනාගතයක් තියෙනවා කියන්නේ. ඒක ව්‍යාකරණ. නමුත් ඒක දර්ශනය වෙනකොට වෙනත් මේක යමකේ. ඒ යමකේ. ඒකට යමකේ කියන්නේ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙක. අනාගතය කියන්නේ එන්න තියෙන එක. අතීතය කියන්නේ මේ වෙච්ච මැරිච්ච එක. මේ දෙක එකට එනවා නම් මේ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකට එනවා නම් ඔබගේ ඉන්ද්‍රිය පවත්වන්න බෑ. අසකරණ නාමයේ නියුසයි සම්පූර්ණ වික්මන. ඒකයි පස්මරුන් බුදුහාමුදුර කරදුවක් කියන්නේ. මේ දෙපැත්තම ගත්තාම 10ක් වෙනවා. දසබිම්බරක් මාර්ගණක පරද්දයක්. මාර්ගය කියන්නේ වෙන කවුරක් නෙවෙයි ඔබ ඉන්ද්‍රියෙන් දාගත්ත කෙලෙස්. ඒක තවත් උනන තහවුරු කරන්න තමයි ඔබ මවකුසේ ඉන්නකොට. මේ ඉන්ද්‍රිය කවර වෙලා තියෙන්නේ. මාස 7ක් මාස 9ක් මාස 10ක් ඉඳලා මේ ඒ කවරකින් බිහි වෙලා. දැන් ඔබ උඩුකුරුවේ ඉන්නවා. දැන් ඇහැ කන නාසය දිහාරේ විවෘතයි. එතකොට ආලෝකය අන්ධකාරය. ශබ්දය ශබ්ද තරංග. නාසයේ වායුවත් එක්ක තියෙන ගන්ධය. දිවට ওই රස. කාරේ ස්පර්ශ. මේ ගැනෙනවා. අවුසෙන් මෙහෙනකොට මේ ගැනෙනවා. නමුත් එන්නන්නේ මේ සියලුම ගැටීම් වලින් ඔබ ભેදයකටපත් උනේ නැහැ. මේ ඇහෙන්නේ අම්මයි කඩහන. මේ ඇහෙන්නේ තාත්තයි කඩහන. එහෙම ගත්තේ නැහැ. ඇහෙනවා කියලා ගත්තේ නැහැ. නමුත් අර බෙරේට අර කියනවා වගේ මේ පහටම ඇසට කණ්ඩ නාසයට දිවට සායට වැදුණා. කිසිවක් වෙන් කරේ නැහැ. මේ අවස්ථාවේ ඔබ හිටියා. මේ ලෝකෙ කොහෙවත් අල්ලගත්තේ නැහැ. ඒක මවකුසෙන් මෙහෙර උඩුකුරු හිටියා. ඒකට මේ ඇහැට කාන නාසයට දෙයට අත්තිබ්බ වගේ බෙරහැර අත්තිබ්බ වගේ මේ පාටම ඒ දේවල් ගන්නවා. ඇහැට වර්ණ රූපේ, කන ශබ්ද රූපේ, නාසයට ගන්ධ රූපේ, දිවට රස රූපේ, කාය ස්පර්ශ රූපේ. ගැටවට වෙන් කරේ නැහැ. ඒතර බුදුහාමුදුරුවෝ මෙතන දැක්කේ නැද්ද? බුදුහාමුදුරුවෝ දැකලා කිව්වා අපි හැමෝටම ප්‍රභාසර මනසක් තියෙනවා. අන්න මේ ඉන්ද්‍රියත් එක ගැටුණට ගැටල වෙන් කළා අපි කිසිවක් ගත්තේ නැහැ. අර උඩුකොන වෙන තුන් මාස. ඒතර ප්‍රභාසර මනස මේ ලෝක කුඩා අපි හැමෝටම මේක තිබුණා. නමුත් අපිට ඒක ගැන මතකයි නැත්තේ. අපි හැම කෙනෙක්ම ප්‍රභාසර මනසෙන් ඉන්නේ. මවකුසෙන් බේර තුන් මාසයක්. ඉන්ද්‍රිය වල ගැනකට වෙන් කළ ගත්තේ නැහැ. මේ අම්මා තමයි, මේ තාත්තා තමයි, මේ අක්කලා අයියලා තමයි කියලා වෙන් කළ ගත්තේ. බලන්න මෙහෙම තමයි අවස්ථාවක් ඔබ හිටියේ නැති කියලා. ඒක බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ප්‍රභාසර මනස. ප්‍රභාසර මිදම් වික්ඛවේ චිත්ත. මේ සිටේ ස්වභාවය ඒ ආකාරය. ඊළඟට පෙන්නන්නේ තුන් මාසයක් කොහොම ඉඳලා තුන් මාසයක්ම බෙරේට තට්ටු කරනවා වගේ මේ ඉන්ද්‍රිය වලට වැදිනවා.
ඒ වැඩිම නිසා ඔබට මුණින් යනවා. මේ බණ පොතේ තියෙන හොඳ අවස්ථාවක්. අර නික්කුච්චිතන් වා ඔක්කොච්චිය කියලා කියන්නේ යටකුරු වලදී මම උඩුකුරුණා කියන්නේ ඔන්න ඔය අවස්ථාව. යටිකුරු වුණා දැන්. ඔය විදිහේ දැනුමත් තියලා ප්‍රභාසර මනසත් තියලා ප්‍රභාසර මනසත් එක්ක ඔබ මේ ඉන්ද්‍රිය වල ගැටෙනකොට යටිකුරු වුණා. ඒ කියන්නේ යටිකුරු නැගන්නේ මුණින් හැරුණා. මුණින් හැරුණාට පස්සේ ඔබ දන ගාලා පියවර උස්සලා අම්මගේ තාත්තගේ ආයාගේ අප්පුගේ ඉස්කෝලේ මහත්තයාගේ නඩුකාරයා කාර්යාලෙ පිටේ ඉන්න අතේ ඉලිලා ඇසට ගැටෙන ධර්ම සම්බන්ධව දැන් ඔබ අහනවා. අතනතර අතට ගැටුණා. බෙරහට වයි ගැටුණා. ප්‍රභාසර මනසේදී. එතෙන්දී ඔබ ඇහුවේ නැහැ තායකව. දැන් ඔබට ඕන ප්‍රශ්න මතු කර ගන්න ඕනේ. ඇහෙන් ගැටුණු ධර්ම වෙන් කර ගන්න ඕනේ. කනෙන් ගැටුණු ධර්ම වෙන් කර ගන්න ඕනේ. නාසයෙන් ගැටුණු ධර්ම වෙන් කර ගන්න. කයෙන් ගැටුණු ධර්ම වෙන් කර ගන්න ඕනේ. මන ධම්ම වශයෙන් වෙන් කර ගන්න. මේ වෙන් කර ගැනීමට තමයි ඔබ සාපේක්ෂවාදී කියන දේ ඔස්සේ. අන්නේ මට මේ තේන්නේ මොකක්ද කියලා. දැන් බලන්න. දැන් ඔබ බුද්ධිය පාවිච්චි කරනකොට. නමුත් මේ ප්‍රශ්නේ ඔබ ඇහුවට මේ ප්‍රශ්නේ ගැන තේරුම දැනගෙන අහනව නෙවෙයි. අම්මේ මට මේ පේන්නේ මොකක්ද කියලානේ තේරුම දැනගෙන අහනව නෙවෙයි. ඒ අහන්නේ ඔබේ මේ ඇහි කළු ඉන්ද්‍රියාව. ආලෝකයේ අන්ධකාරය ගැන. එතන ඇතුනේ කළුවර ඡායාව. ඇහි බබායේ කළුවර ඡායාවක් ඇතුන. ඒක තමයි ඔබට ඇතුන ප්‍රතික්‍රියාව. ඇහි ඇතුන ප්‍රතික්‍රියාව. හැබැයි නමුත් ඔබ දන්නේ නැහැ ප්‍රතික්‍රියාව ඇතුණා කියලා. ඒ ප්‍රතික්‍රියාව ඇතුන නිසා තමයි ඔබ අහන්නේ. අනේ මට මේ පේන්නේ මොකක්ද කියලා. හැබැයි ඔය ප්‍රශ්නේ දැනගෙන ඔබ අහන්නේ නැහැ. දැනුත් ඔබ ප්‍රශ්නේ දන්නේ නැහැ. ඔබට යමක් ඉස්සරහින් පේනකොට මේ ඇති වෙන ඇහි ප්‍රතික්‍රියාවක් වගේ. මොකද්ද ප්‍රතික්‍රියාව කියන්නේ වස්තුවක රූපයෙන් දෙවිලකට නෙවෙයි. ආලෝකයේ අන්ධකාරය තමයි මේ බබාගේ. ඒ පිළිබිඹුව තමයි ඔබේ ඇහි ගැටලා පේන්නේ. ඒක නිසා ඔය ප්‍රතික්‍රියාවක් වෙනවා. නමුත් පින්නන්නේ අපි සාපේක්ෂවාදී කියන්නේ මොනවද ඉගෙන ගත්තේ? ඒක ඉගෙන ගන්නේ සමාජයේ. සමාජයේ ඉන්න අයියලා අක්කලා ඉස්කෝලේ මහතුරු ඒක. අපි ඒගොල්ලන්ගේ ප්‍රශ්න ඇහුවාම ඒ ඇත්ත දන්නේ නැහැ ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඇයි? හැම කෙනෙක්ම දන්නේ නැහැ කියන්නේ අන්ධ වැලක්. මේ අන්ධ වැලක් අපි මේ ටික දෙන්නේ. ඇයි අන්ධ වැල කිව්වේ? අපි ගතානුගතිකව අපේ නිමව්පියෝ එහෙම සීගල මුත්තර කියපු විදිහට අපි කියන නිසා වෙන විදියක් අපි දැනෙන්නේ මොකද්ද මේ අහන්නේ කියලා. මේ කුඩා ළමයා අහන්නේ මොකද්ද කියලා අපි තේරුම් කරගත්තේ නැහැ. ප්‍රශ්නේ තේරුම් කරගන්න නැතුව අපි උත්තර දෙන්නේ. ඒ ළමයා අහන්නේ ඇහි බබාගේ අර අන්ධකාරය සෙවණැල්ලක් ඇති වුණා. ඒකේ ප්‍රතික්‍රියාවක් ඇති වුණා. ඒක නිසා පේන්නේ මොකද්ද කියලා අහන්නේ. නමුත් ඒව අපි දන්නේ නැහැ මේ බබාගේ ඇහි බබාගේ අර කලින් ගියාවේ සෙවණැල්ලක් ඇති වුණා. ඒක ගැන අහනවා කියලා. අපි ඉගෙන ගන්න විදිහට අපි කියනවා ඉස්සරහින් රූපයක් දැකලා ඒක පුතේ කොස් ගෙඩිය ඒක පුතේ ඩෙල් ගෙඩිය නැත්නම් ඒ ඔබේ තාත්තා ඒක ඉස්කෝලේ ඒක ගරොල් කැටයක් ඒක නැත්නම් ගහ මේ විදිහට තමයි අපිට දෙන්නේ. ඉතින් වෙනත් දැන් ඔබට පේන මූලාව ඔබ ඉන්ද්‍රියාව කියනකොට ඔබට අවුදුනේ ඔය එකම රූපයක් ගන්න දැක්කේ නැහැ. ඒක රූප වලනේ කවුද? සාපේක්ෂවාදී කියන දෙවිලා කාලය පිළි අරගෙන මන පිළි අරගෙන හරි කර්මයේ පිළි අරගෙන දැන් ඔබ දාගත්තු දෙක. දැන් මේ දැකපු ඒවා ඇත්තද? දැන් ඔබට පේනවා. ඔබේ ඇහි කවදාවත් කොස්ගෙඩියක් කැඩලා වැදුන්නේ නැහැ. කොස්ගෙඩියක් කැඩලා වැදුනනම් ඔබට ඉස්පිතාලේ යන්න වෙනවා. කායික වේදනාවක් ඇති. ඇහි රූපයක් පේනව නෙවෙයි. ඒක බලන්න මේ ඒ කිට්ටු වෙන්නව නැතුව අපි අර අපිට හැමතිස්සෙම ඇහි ඇති වෙන්නේ. අර අන්ධකාර සෙවණැල්ලයි ආලෝකයෙන්. මේක ඔබ දැක්කේ නෑනේ. එහෙනම් ඔබට නොයෙක් නම් දාන්න පුළුවන්ද? ඈ? ඇහි ප්‍රේම දෙවට නම් දාන්න පුළුවන්ද කෝ එක එක නා. සමාජයේ අපි දාලා තියෙන්නේ ඒකටමනේ නොයෙක් නම් දාන්නේ. දැන් පොල් ගෙඩියක් දැක්කා කියන ඒ පාරේ තල් ගෙඩියක් දැක්කයි. තල් ගෙඩිය පොල් ගෙඩියෙන් වෙනගල තමයි අපි කතා කරන්නේ. තල් ගෙඩිය කෙලුවම තල් ගෙඩියක් කියද්දර පොල් ගෙඩිය ඉල්ලුවම පොල් ගෙඩිය. ඇයි? අපි භාවිතා කළ මේක ඉතුරු මේක දාගත්තා. වෙන් කරගත්තා. මේ තමයි සාපේක්ෂවාදී. ඉතින් මේකට එක මේ අපි මේ ධර්මයේ සම්බන්ධ කරන්නේ කොහොමද? ඇහි සිදුවෙන සිදුවීම මොකද්ද? අපි ඇහි සිදුවෙන සිදුවීමෙන් අපි ඉගෙන ගත්තේ මොකද්ද? හැමදාම ඇහි සිද්ධ වෙන්නේ
ඔබ දැනගත්තා නැදගත්තා ආලෝකයේ අන්ධකාරයයි කියලා මේ ධර්මතා දෙක තමයි ඇහිට දෙන්නේ. වස්තුවක් නෙමෙයි. වස්තුවක් ඇහි ගන්න ඇහැට වේදනාවක් එනවා. වැඩියක් ඇහැට කරවනවා. ඒ වස්තුවක් නැති ඒ අද්‍රව්‍යම ස්වභාවයට ඔබ වස්තුවක නමක් දීලා වස්තුවක් තියෙනවා කියලා පිළිගන්නකොට සාමාන්‍ය මුලාකද ඔබ වැටලා තියෙන්නේ. මේ සාරත්‍යවාදී චින්තනයේ හරියද? සමාන ප්‍රශ්න. හරිද? යන්නේ කොහෙද කියලා මාළේ පොල්ල කිව්වට කතාවක් නෙමෙයි වෙලා තියෙන්නේ. මේ ඇහි හිලිවෙච්ච නේද ඔබට දෙන්න බලන්න බාහිරින් දෙන්න නම. ඉතින් මේ විදිහට මේක විද්‍යාව පෙන්වන එක නරකද ඔය අතට. අතවලේ බුද්ධිමත් එක්කෙනෙක් හරි ඉන්නවනම් මේක සොයනවනේ. මොකද මේ මිනිස්සු කියන්නේ? මේක මම කියපු කතාවක් නෙමෙයි සෑම බුදුරෙක් විශ්වාස කරලා. මේක කාටවත් විද්‍යාව නැහැ කියලා කියන්න බෑ විද්‍යාව කියනවා. මේ කියලා ධර්මත් ඇත්ත කාටවත් එහෙම නෙමෙයි කියලා කියන්න බෑ. ඒතකොට අපි පත්තුනේ බලන්න මොන විදිහේ මුලා කරද කියලා බලන්න. ඉතින් දැන් ඔය බණ කියනකොට දැන් ඔයත් අහලා තියෙනවා දැන් ඉදා ලෝතර බුදුහාමුදුර බණ කියනකොට හුඟක් ශ්‍රාවකයෝ එහෙම බණ අහන අයට මේ ධර්මයේ වැටුණා. වැටුණාම ඒ සූත්‍රයේම තියෙන පාඩකයක් ලියලා තියෙන හැම කෙනෙක් වර්ගෝතරම් බලනවා පේනවා. අභික්ඛන්තං භෝගෝතම. අභික්ඛන්තං භෝගෝතම. අභික්ඛන්තං භෝගෝතම. මේ විදිහට තුන් වරක් බුදුහාමුදුරට කියනවා. බවත් ගෞතමයන්න් වහන්සේ ඒ සිංහල තියෙනවා. බෞද්ධ ගෞතමයන්න් වහන්සේ ඔබ වහන්සේගේ දේශනාව මනෝඥයි. ඔබ වහන්සේගේ දේශනාව මනෝඥයි. ඔබ වහන්සේගේ දේශනාව මනෝඥයි. සේයත අනුභවෝතම. කොහොමද කියනවා බුදුරජාණන් වහන්සේ? නික්කුච්චිතන් වාඋක්කුච්චය යටිකුරු වෙලේදී මම උඩුකුරුණා. මුලාවෙන් අයින් වෙලා යථා දර්ශනයටපත්. නික්කුච්චිතන් වාඋක්කුච්චය. පටිච්චසමුප්පාද වා විවරය මේ ඉන්ද්‍රිය වලින් බැහැලා තිබුණේ. දැන් ඉන්ද්‍රිය නැතෝ යවි බලන්නේ. ඒ සියලු ධර්මයන්ම බලන පටිච්චසමුප්පාද විවරය. මේ වැහිච්ච ධර්මයන් ඔක්කොම අතුල පේනවා. මූලසවාමග්ගම් ආජික්කේය මම්මුලා වෙලා යන මට සම්මා දිට්ඨිය නැමැති ඒ තෙල් පහන තමාතුලින් පහළ වූ සම්මා දිට්ඨිය. ඒ කියන්නේ කිසිම දෘෂ්ටියකට ආයුනේ නැහැ. ඉන්ද්‍රයන්ගෙන් ගත කිසිම දෘෂ්ටියකට වැඩුන්නේ නැහැ. ඒකයි සම්මා දිට්ඨිය. කිසිම දෘෂ්ටියක් නොගත්තු බව. අසින් කණෙන් නාසයෙන් දිවෙන් කණෙන් මනෙන් කිසිම තැනකින් දෘෂ්ටියක් ගත්තේ නැහැ. එහෙම නොගත්ත නම් ඊට තියෙන සම්මා දිට්ඨිය. අන්න තෙල් පහන. ඒක තමයි තෙල් පහන කියන්නේ. තේල පජ්ජෝතං අන්ධකාරේවා තේල පජ්ජෝතං ධාරේ. මේ ඝන අන්ධකාරය දැන් අපිට පෙන්වෙන්නේ ඝන අන්ධකාරය ලිහලා පෙන්නේ. ඒ ඝන අන්ධකාරයට තෙල් පහනක් පත්තු කරවන්න. ඒක නිසා බුදුරජාණන් වහන්සේට උනාවේ ගමක් පාසා නගරයක් පාසා ඔබ වහන්සේගේ මේ ධර්මයේ මේ ඔබ වහන්සේගේ උතුම් සංග්‍රහණයේ ගුණ මම ගමක් පාසා කියලා. මේක තමයි කවුරුත් කරන්නේ. එදා ඉඳලා අද වෙනකොට මේකයි පෙන්වන්නේ. ඔබලාට කරගත්තත් ඔබ කරන්නේ කොච්චර. ඔබලාට වෙන කරන්න දෙයක් නැහැ. මේ උසස්ම විද්‍යාව මේ ලෝකෙ තියෙන ශ්‍රේෂ්ඨම විද්‍යාව ඔබ අමරණීය වෙලා මරණයෙන් තොර වෙලා ඔබට ධර්ම දේශනා කරන්න ලැබෙනවා නම් කොච්චර වාසනාවක්. ලෝතර බුදුහාමුදුරුවෝ දේශනා කරේ එහෙමයි. ඒක ධර්මයේ කියන උන්හා කිව්වට තේරෙන්නේ නැහැ නේ. පරිනිබ්බුතේ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේ. ඒක තේරුම මොකක්ද? උන්වහන්සේ පිරිනුවම් පාලයි. අපිට පිරිනුවම් පාන්නේ කියන්නේ. පරිනිබ්බුතේ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේ කියන්නේ ඒකයි. උන්වහන්සේ පිරිනුවම් පාල අපිට පිරිනුවම් පාන්නේ කියන්නේ. ඒතර ධර්ම දේශනා කරේ උන්වහන්සේ ධර්මයේ පිරිනුවම් පාල හර වෙලා. ඒ උන්වහන්සේ ආවම මරණ තැනකට එන්නේ නැහැ. ආමත උපරිම තැනකට එන්නේ නැහැ. අර දිත්තෙන් අයින් වෙලා. දන්තෝසෝ භගවා දන්තාය ධම්මං දේශේ. ඒ තමන් දමණය වෙලයි අනිත් අය දමණය කරේ. කොච්චර ලස්සන ධර්මයක්ද පිළිගන්න. ඒ දමණය උනේ කොතනින්ද දැන් අපිට පේනවා. අර ධර්ම නිදියෙන් එතනයි උන්වහන්සේට අවබෝධ වුනේ. කෙනෙක් දෙයක් නැති. අති පරිශුද්ධ ධර්මතාවයටපත් වුනේ. ඒ තමයි සම්මා සම්බුදුරණන්සේ වැඩින්න දැන්. එතරම් බුදු කෙනෙක් වැඩි. දැන් මේ විදිහට ධර්ම කියනකොට ඔයාලට ධර්ම දකින්න බැරිද? කියන්න බලන්න. බැරිද? පුළුවන්. පුළුවන්. මේක භාවිත කරලා බලන්න බැරිද කියලා. පුළුවන්. මේ දර්ශනය ඔබට තියෙනවා. මේ මට විතරක් නෙමෙයි මේ තුන් ලෝකෙම දකින්න පුළුවන් ශක්තිය තියෙනවා. එතන මේ පාරමී නිසා තමයි මේක මට උනේ. ඔබට වාසනාවක්. මේ ලොකු කුඩා හැම කෙනෙක්ම වාසනාවන්තයි.
වාසනාවේ කියන්නේ දැන් ඔබම උරගාලා බලන්න මේ කියන දේ. මං කියන දේ පිළිගන්න නෙවෙයි කිව්වේ. ඔබ බලන්න මේක හරිද කියලා. ඒ හරිය ඔබටයි මේක වැටහෙන්නේ. නැතෝ මේ කියන වචන ටික කඩපාඩම් කරගෙන තවත් කෙනෙකුට කියලා වැඩක් නැහැ. ඉතිරිපත් වෙන්නේ මුලාවට. මේ වචන පාඩම් කරලා තවත් කෙනෙකුට කිව්වොත් එයාටපත් කියන්නේ මුලාවට. ඔබ දකින්න ඕනේ මේක. දකින්නේ දෙයක් වශයෙන් නෙමෙයි කෙනෙක් වශයෙන්. කෙනෙක් දෙයක් වශයෙන් දැක්කොත් ඔය එතකොට අනන්ත ලක්ෂණ සූත්‍රේ පැහැදිලි නෑ. අනන්ත ලක්ෂණ සූත්‍රේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සියලුම ධර්මයන් හැඩයක් ලක්ෂණයක් ආකාරයක් නැති බව. කෙනෙක් දෙයක් ආකාරයෙන් දකින්න බැරි බව. ඒතර මේ තථාගත දර්ශනය ඔබ ඉදිරියම තිබ්බා. දැන් ඔබට පෙන්නවා අපි අවදි වෙන්න ඕන විදිය. ඒතකොට දැන් ඔබලා සතියෙන් අවදි වෙනවද? නෑ. ඔබට සතියෙන් අවදි වෙනවා නම් ඔබට කවදාවත් රූපයක් පේන්නේ නෑ. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ගත්ත රූපයක් පේන්න බෑ. ඔබට පේන්න ඕනේ සතියෙන් අවදි වෙනවා නම් මොකද්ද? හරි තදනෙන්නේ නැතිවුණු ස්ථිතිය. තදනෙන්නේ ස්ථිතියක් තිබුණේ නැහැ. මරණු අතීතෙත් නොපන්නාකට තියෙනවා. ඒතකොට ඒ දෙකම නෙවෙයි දැන් ආවේ ස්ථිතිය පැවැත්ම. දැන් ඉන්නවා කෙනෙක්. තදනෙන්නේ ස්ථිතියක් නැහැ. ඒතර දෙන්නේ මොකද්ද? යමකේ මරණු අතීතෙත් නොපන්නාකට. ඒකයි බුදු කෙනෙක් දකින්නේ. ඒක දැක්කට පස්සේ අර ඒකට බුදුහාමරට කාලය නැහැ. ඒක තමයි විද්‍යාංශනය කරන්නේ මේ ඉන්ද්‍රියත් එක්ක. මේ මහා භූතත් එක්ක තියෙන ඉන්ද්‍රියත් එක්ක විද්‍යාංශනය කරලා ඉවර කරලා දාන්නේ අර ස්වභාවය. ඒ නිසා බුදුහාමරට කාලය නැහැ. අතීතෙත් නැහැ අනාගතෙත් නැහැ. වර්තමානෙත් නැහැ. අපි සාධ්‍යතාවදී චින්තන කරනකොට වර්තමානයේ පිළිගත්ත නිසා ඒකාන්තයෙන්ම ආද්‍ය ආහාරයෙන්ම අතීතෙත් වෙනවා අනාගතෙත් වෙනවා. එතකොට මේ කියන ධර්ම දෙකයි අපේ මුතුන් මිත්තෝ වේදී හදාරපැත්තෝ හැදෑරි. ඒකට පිළිගන්නේ උපාති විභාග කියලා. ඒක කෙනෙක් ඇති වෙනවා තිබෙනවා නැති වෙනවා කියලා ගන්න. ඒක තථාගත දර්ශනය කොච්චර ගැඹුරුද කියලා බලන්න. මේ ඔබට දැන් බුදු කෙනෙක් දේශනා කරන ධර්මය කොච්චර ගැඹුරුද? ඒතර මේ යමකය ඔබලා හැම කෙනෙක්ම දකින්නවා. ඒතර ඒ යමකය දකින්න කියන්නේ මතු වෙන්නේ අර තදනින්නේ බුද්ධ ගර්භයේ ධර්ම නිදියෙන් මතු වෙන්නේ. ඒ මතුනොත් ඉන්ද්‍රිය නැහැ. දැන් සාපේක්ෂවාදී කියන්නේ ඉන්ද්‍රයන් මතුනොත් ඔබට කර්මයේ තියෙනවා ඉෂ්ඨිතේ කාලයේ තියෙනවා තාවකද මන තියෙන ওই ධර්මතාව තුනම තියෙන ওই ධර්මතාව තුන තියෙනකොට මොකද වෙන්නේ මොකද වෙන්නේ සාසන දිගට යන ඒක තමයි මේ පවුවට බෙදලා හරියට දැන් ඔබට ලස්සනට ධර්ම මාර්ගය ඒකායන මාර්ගයක් තියෙනවා හැබැයි ඔබ හැමදාම නිවන පවු කරලා ගියා දැන් ඔය නිවන ඔබට මම කියන්නේ නිවන දිහා බලන්නේ කෙනෙක් කියන්නේ නැතුව හැමදාම නිවන පවු කරලා යන්නේ දැන් ඉන්දියාව දිනකොට දැන් නිවන පවු කරලා ඒ කියන්නේ එතන ආවේ කොහොමද නැවතත් පිළිගන්න කරගන්න තදරින්ද තියෙන්නේ මේ පැත්තෙන් බැලුවොත් හැබැයි ඒ නිදවලින් නෙමෙයි මේ පැත්තෙන් සාපේක්ෂවදී චින්තනෙන් බැලුවොත් මරණු අතීතයක් නෝපන්න අනාගතයක් වර්තමානයේ වර්තමානයේ කියන්නේ අපි අවදි වෙනවා ස්ථිතිය ස්ථිතිය ලබන්නේ ඉන්ද්‍රිය අවදි වෙනකොට අර කම්මස්ස කෝණී එතෙන් එනවා මන එනවා ඉන්ද්‍රිය අවදි වෙනවා තදින්නේ මන නැහැ තදින්නේ කර්මේ නැහැ නමුත් අර ව්‍යාකරණානුකූලව කර්මේ එනවා කියලා කියන්නේ මොකද ඉන්ද්‍රිය අවදි වෙන්නේ නැහැ කර්මේ නැතුව ඉන්ද්‍රිය අවදි වෙනකොට කර්මේ එනවා මන එනවා දස්කොළම වල නැතියක් ඒක තමයි කම්මස්ස කෝම්මි කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසරණෝ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ සියලු ධර්මයන්ම ඉන්ද්‍රිය අවදිනකොට තියෙනවා. තදිරින්නේ නැහැ. තදිරින්නේ තියෙන යමකේ. ඒ යමකේ කියන එක දැක්කම ඉන්ද්‍රියයින් වෙනවා. මේ අසකරණාසේ දිවදාරිය අයින් වෙනවා. තදිරින්නේ තියෙන ඉන්ද්‍රිය. දන්නේ නැතුව. ඒ ඉන්ද්‍රිය අයින් වෙලා අර යමකේ පහළනා නම් එතනින් ඔබ පහළ වෙන්නේ උත්තරීතර දර්ශනය. පිළිතුරු ධර්මය. ඒකට කරවන්නේ විඳින්නේ කියනවන්නේ නැති. අනන්ත ප්‍රමාණ චක්‍රවාර ලෝක ධාතු ගුණවාර කියන ඒ සියල්ලක්ම ඔය අවස්ථාවේ දකින්නේ කිනෙතියක්. ඒක සාපේක්ෂවාදී චින්තනයේ
ওই දක්ෂකම කරන්න බෑ. ওই දක්ෂකම කරන්න පුළුවන් ඒ තථාගත දර්ශනයට විතරයි. ඒ හැම කෙනෙක් ගාම මේ උත්තරීතර දර්ශනය තියෙනවා. කාලෙන් වහගෙන තියෙන මේ දැන් කාලෙන් වහගෙන තියෙනවා. කර්මෙන් වහගෙන තියෙනවා. මනෙන් වහගෙන තියෙනවා. ඔය ටික අයින් කරලා බලන්න. ඊටාම ගැඹුරු ධර්මයක්. ඊටාම සූක්ෂම ධර්මයක්. ඔබටපත් වෙන මේ සංස්කාර ලෝකේ පහළ වෙන ආකාරය මත තියෙනවා. ඒ සංස්කාර ලෝක කියන්නේ මුලාවක්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ බුදුහාමුදුරුවෝ මුලාවක් නෑ. මේ මුලාව තමයි ඔබ තියෙනවා කියලා ගන්න. රූපයක් තියෙනවා, වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංස්කාර තියෙනවා, විඥානයක් තියෙනවා. විඥානය කියලා අපි දැනගත්තා. මේ සංස්කාර ලෝකේ. මේක තමයි මායාව. මේ මායාව ඇති වුණේ ඔබේ ඉන්ද්‍රිය අවදින කොට කරගත්තු මුලාව. මේ හැම කෙනෙක්ම රූපයක් දැක්කනම් එයාට ඒකාන්තයෙන්ම වේදනාවක් ඇති වෙනවා. රූපයක් නැදක්කොත් ඔබට වේදනාවක් ඇති වෙන්නේ නැහැ. මට මේක සාධික කරලා කියන්න පුළුවන් මොන හේතුවක් නිසාද? මේ කියන දේ ඔබට බලන්න පුළුවන්. මම සත්‍යයක් ක්‍රියා කරන ඔබට ඕන කෙනෙකුට. යම් කිසි වේදනාවක් ඇති වෙච්ච වෙලාවක මේ මං කියපු දන් පොට්ටක් කරලා. ඉතින් පාදාලි ලපා කිසිම වේදනාවක් ඔබට ඇති වෙන්නේ නැහැ. ඇයි? මම අනන්ත ප්‍රමාණ බුදුරන් වහන්සේලාගේ සාසයෙන් මේ ධර්මයම ප්‍රකට. රූපයෙන් නැතුව දැකෙන. ඒක නිසා මම මේ කියන දේ ඔබට සත්‍යයක් වශයෙන් ඔබට පිළිගන්න පුළුවන් සාපේක්ෂවාදී චේතනින් හරි ඔබට වේදනාවක් ඇති වෙලාවක සිහි කරන්න ඒ ක්ෂණයෙන්ම මේ වේදනාව නැති වෙනවා. අන්න එතනින් බලා ගන්න මට වෙන කියන්න ක්‍රමයක් නැහැ. මට ඔප්පු කරන්න පුළුවන් එහෙම. රූපේ පිළිගත්තම ඔබට ඒකාත්මයෙන් වේදනාවක් තියෙනවා. නැති රූපයක් ඔබ පිළිගන්න. ඒතර මුලාව. ඒතර මේ රූපේට තමයි ඔබ රැවටලා තියෙන්නේ. රූපයක් තියෙනවා කියන තමයි ඔබ බැඳිලා. ඒ රූප වේදනා සංඥා සංකාර ඇති කරගන්න. ඒක සතර දිගට යන්නේ ඒක. මේ උත්තරීතර තථාගත දර්ශනය ලෝහමේ ලැබුවේ ඉදිරියට අවශ්‍යයි. මුළු ලෝකෙම එකම දර්ශනපතයක් කරනවා. ඒ කාටවත් නවත්තන්න බෑ. සියලුම ආගම් යටවත් වෙනවා. ඒක තේරුම් කරගන්න. ඒක වැඩි කාලයක් නෙමෙයි. මෙතන ඉඳලා මම කියන්නේ අවුරුදු 200. ආගම් ගත්තාම සියලුම ආගම් නැති වෙලා මේ තථාගත දර්ශනය විතරයි පවතින්නේ. ඒක ආගමක් නෙමෙයි. ඒ තමයි කටයුතු උදේ කරගන්න හොඳ බුද්ධිමත් පිරිසක් ඉන්නේ. නමුත් ඒකට මරණය උපත් ජරා ව්‍යාධියට සොරකතුරු ගියේ යොමු. ඒ ඇතුළේ මේ කතා කරලා. එහෙනම් මේ ධර්මයේ මතුනේ එදා ඉන්දියාවේ අද ලංකාවේ. බුදුහාමුදුරුවෝ පෙන්වයි ඒක. බලන්න ලංකාවට සූත්‍රය. බුදුහාමුදුරුවෝ කියලා නැති කියලා. අර මහාමති අමතිවරයාට කොහොමද කිව්වේ? පටිච්චසමුප්පාද දෙවින්න ලංකායම්ම සාසන. බුදුහාමුදුරුවෝ කිව්වේ එහෙම. දෙවින්න කියලා මහාමති අමතිවරයා. මගේ ශාසනය මේ ලංකාව තුළ පවතිනවා. ඒ සූත්‍රයේ ලංකාකරණ සූත්‍රයේ ශ්‍රීපාද පත්මේ දේශනා කරනවා. අද ඒ සූත්‍රය දැන් අපිට ලැබිලා තියෙනවා. ලංකාවතර සූත්‍රය. ඉතින් මේ පොත් දැන් ඔබට කිව්වට තේරෙන්නේ නැහැ මම මේ ධර්ම කියලා දුන්නේ නැත්තම්. දැන් මේ ධර්මයේ කියලා දුන්න නිසා තමයි අපිට මේ පොත් බලන්න පුළුවන්. එක ඉපිල්ල පාපෙල්ල අර නැතුව ඒ තථාගත දර්ශනය මම විරුද්ධ කරලා. ඒ පොතරම් බලන්න. ඒකයි කියන්නේ දුර සාක්ෂියක් තියෙනවා. ওই පොත් බලන්නේ මම කිව්වේ. එක පොතක්වත් මම බැලුවේ නැහැ පින්න. ඒ මම කාලතරෙන් තොරව ඒ දැකපු දර්ශනය ගැන කතා කරේ. දැන් අපිට වාසනාවට ඒක සනාථ කරන්න. මේ පොත්පත්. ඒක ඉස්සර නම් කියන්න පුළුවන්. ඉස්සර ওই පොත් ආවම ලංකාවේ පොත් උනා. මහායානිය කියන. තාත්තකට දාන්න. එමොකද අපි කවුද? අපි හීනයානේ මතන් තේරවා. දැන් එහෙම කතා කරන්න බෑ. සරියුත්තාමිරු ගත්තාම හීනයානේද මම තේරවාදයේ මහායානේද? උත්‍රා විද්වාංගන උපස්ථාන කරපු ධර්ම භාණ්ඩාගාරික ආනන්දහාමුදුරුවෝ ගත්තාම තේරවාදීද මහායාන මේ ඔබට අහන ප්‍රශ්න. ඒව කියන්නේ බෑ වෙන්නන්නේ. අපි ලෝතුරා බුදුහාමගේ ශාසනයේ සරියුත්නොකල දෙන්න පිළිගන්නවා. ධර්ම භාණ්ඩාගාරික ආනන්දහාමුදුරුවෝ පිළිගන්නවා. එතකොට ආනන්දහාමුදුරන්ට ධර්ම දේශනා කරා.
ආනන්ද හාමුදුරන්ට නෙමෙයි. ඒක මේ පින්නනේ බොහොම ලස්සන චරිත කතාවක්. ආනන්ද හාමුදුරන්ගේ චරිත කතාවෙන් අපි හැමෝගෙම චරිත කතාවල් ඉදිරිපත් කළේ. ආනන්ද හාමුදුරුවෝ ධර්මයේ මතක තබා ගැනීම හරි සත්‍යයි. ලෝතර බුදුහාමුදුරුවෝ කියපු ධර්මයේ හොඳට මතක තියාගත්තා. නමුත් පින්නන්නේ ඒ සාපේක්ෂවාදී චින්තනය. 16ට පත්තුනේ නෑ. ලෝතර බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නකම් 16ට පත්තුනේ. ඒකම සිහි කරන්න. ධර්ම හොඳට දන්න. ලෝතර බුදුහාමුදුරුවෝ යම් ධර්මයක් කියව නම් සාරාංශය බුදුහාමුදුරුවෝ කියනවා. නමුත් පින්නන්නේ 16ට පත්තුනේ නෑ. ඒක බණ අහුවෙකට 16ට පත් වෙන්නේ නෑ. එකක් ඇති. එතන ඒ දර්ශනෙට පත් වෙනවා. ඒකට ඒ ධර්මයේ යත්ත අයි බුදුහාමුදුරුවෝ ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පිරිනමන පාට පස්සේ ඒ යත්ත ඒ ධර්මයට පත් වුණා. හරිද? එතන ඊට අතර පැහැදිලිව කරනවා. ඒ දේශනා කර බුදුරජාණන් වහන්සේ මෙතන නැහැ. එහෙනම් මේ ධර්මයේ වෙනම පවතිනවා. ඒ අතර වඩා ගත්ත කොයි වෙලාවක ඒ වඩා ගන්න පුළුවන්කම ලැබුණා. දේශනා කරපු ධර්ම. ඒ කියන්නේ ආනන්ද හාමුදුරන්ට ධර්මයේ පැහැදිලි කරගන්න පුළුවන් නම් ඕන නම් ඔබට බැරි කමක් නැහැ. අමුදා කියන්නේ. ආනන්ද හාමුදුරන්ට සාර්ථකවදී චින්තනයේ මතකයේ හොඳකට තිබුණාට දර්ශනීය පැත්තට ආවේ නැහැ. සමහරවිට යන්නද සුනිල් රෝපාගත්තාම ආනන්ද ප්‍රබලයි. එක වචනයක් කියනකොටම තර්කෙන්න පස්සේ. නමුත් ගොඩක් බණ ඇහුවේ නැහැ. බලන්න මේ වෙනස. වචන ගොඩාක් බණ ඇහුවේ නැහැ තර්කෙන්න පස්සේ. ඒ බුද්ධත්වයට පස්සේ. ඉතින් බුදුහාමුදුරන්ට ගාක් බණ මේ බුදුහාමුදුර දේශනා කරා හුඟක් ධර්ම දේශනා කරා ආනන්ද හාමුදුරන්. නමුත් එතනදී යාට බුද්ධත්වයට පත් වුණේ නැහැ බුදුහාමුදුර බලාපොරොත්තු වෙනවා. බුදුහාමුදුර නිතරම බලාපොරොත්තු වෙන මේ අතට එහෙම යහපතක් කරා. ඒ වෙන්නේ නැහැ. ඒ කියන්නේ උන්වහන්සේ දේශනා කරපු සූත්‍රයන් බලපහම සූරංගම සූත්‍රයේ තියෙන වෙනන්නේ මොකද්ද? ඒ සූරංගම සූත්‍රය තමයි මේ ධර්මයේ විලෝපණය වෙනකොට මේ තථාගත දර්ශනයේ වැහිලා යනකොට පළමුවෙන්ම නැගෙන සූත්‍රයේ සූරංගම. ඒ සූත්‍රයෙන් දැන් අපිට මතකලා තියෙනවා. මේ සූරංගම සූත්‍රයෙන් එතන පෙන්වන සමාධිය සමත ධ්‍යාන සමාපatti නෙමෙයි. ආනන්ද හාමුදුරුවෝ ඉල්ලන්නේ සමත සමාපatti ධ්‍යාන ලෝතර බුදුහාමර. ඒ සමත සමාපatti ධ්‍යාන කියන ධර්ම සාපේක්ෂවාදී චින්තනයේ එදා වේදෙත් තිබුණා. ඒ ධර්ම තමයි ඉල්ලන්නේ ආනන්ද හාමුදුරුවෝ. එදා තියෙන දේ තමයි ඉල්ලන්නේ. ලෝතර බුදුහාමරෝ පැහැදිලිව ප්‍රකාශ කරනවා ආනන්ද හාමුදුරුවෝ. ආනන්දේ ඔබේ තියෙන ওই දුර්වලකම් ඔබේ තියෙන ওই මෝඩකම් නැති කරගන්න බෑ සමත සමාපatti ධ්‍යානවල. එහෙමනම් මේ සෑම සම්මා සම්බුදුන් වහන්සේ කෙනෙක්ම අනුගමනය කරන සූරංගම සමාධිය ප්‍රගුණ කරයි. සූරංගම සමාධිය ප්‍රගුණ කරනවා කියන්නේ මේ ඇස කියන ධර්මයේ ඒ ක්‍රියාකාරීත්වය මුලින්ම පුරලා දාන. කන ක්‍රියාකාරීත්වය ධර්මයේ මුලින්ම පුරලා දාන. නාසය කියන ක්‍රියාකාරීත්වය ධර්මයේ මුලින්ම පුරලා දාන. දිව කියන ධර්මයේ ක්‍රියාකාරීත්වය මුලින්ම පුරලා දාන. කය කියන ධර්මයේ ක්‍රියාකාරීත්වය මුලින්ම පුරලා දාන. මනස කියන ධර්මයේ ක්‍රියාකාරීත්වය මුලින්ම පුරලා දාන. එතෙන් ලැබෙන ඒ තථාගත දර්ශනය සිරස් පතෙන් වේදන නීල පීත ලෝහිත උදාන මහාන්දේක ප්‍රභාස්වර කියන ශ්‍රවණක්‍රස් බුද්ධරත්නී මාලා වේදන. එතනින් මේ වුණා. මේක තමයි ධර්මය. එතනින් තමයි බලාගන්නේ බුද්ධත්වයේ. ඒ සූරංග සූත්‍රයක පැහැදිලි කරලා. ඉතින් පින්නත් මෙච්චර පැහැදිලි කරලා මේ ධර්මයේ කිව්වත් ඇයි උඹලට වැඩේ? වැඩේ නැති උඹ ඉන්ද්‍රිය තුලින් සාපේක්ෂවාදී තුලින් ගත්ත කෙලිස්. ප්‍රභාස්වර මනස ආගන්තුක උපක්ලේශයෙන් කෙලිට කරගත්තා. අර පස්සේ ගත්තේ ඒවා. ඒ මොකද්ද මේ මොකද්ද කියලා අහගත්තා. දැන් ඒ මොකද්ද මේ මොකද්ද කියලා ගහලා අතු ධර්ම සියල්ලක්ම යටපත් කළා. ඔබ උඩුකුරු වෙන්න. උඩුකුරු වෙනකොට ආපහු ඔබ යන්නේ මව කුසෙන් බිහිවෙල අතුම්මා කියන ළමයා ළඟට. ඒතකොට ඔබ අමුතුපාර ගියේ නෑ. ඔබ ඒ ආපහු වරකට තමයි එන්නේ. දැන් මව කුසෙන් ඔබ එනකොට අවිද්‍යාවෙන් ඔබ දොඩවත් આવදෙන්න එන්නේ. දැන් ආපහු ඔබට යන්නේ අතුම්මා ළඟට දින ළඟ ළමයා ළඟට යන්නේ.
උඩුකුරු වෙන ළමයි ළඟට. ඒක ඇහැට ගැටුමට වෙන් කරන්නේ නැහැ. කාට ගැටුණට වෙන් කරන්නේ නැහැ. නාසයට ගැටුණට වෙන් කරන්නේ නැහැ. දිවට ගැටුණට වෙන් කරන්නේ නැහැ. පොඩි ළමයා. අන්න තෙල් පානක් උඩ ලැබුණා. එතනයි ඔබ ඉන්නේ. නික්කුජිටම කුචිය කියන්නේ. එතෙන්ටයි ඔබ ඉන්නේ. මොකද තේරුම් ගන්න. දැන් ඔබ වෙන්නේ දැන් මව කුසෙදලා උඩුකුරු වෙන්නේ යටිකුරු. මේ ලෝකෙ තෝරගන්න මේ හැපෙනව තෝරගන්න. නමුත් දැන් අතන උඩින් මම සියල්ලම ඇත්තල්ලා ඇහෙන් කනෙන් ගත්ත දේවල් ඇත්තල්ලා ආපහු ආවේ කොතනද? සම්මා දිට්ඨිය කියලා වැටෙන්නේ. කොතනද? අර ළමයා මව කුසෙන් දීවලේ ඉන්න තැනට ආවේ. ඒ තමයි සෝතාපන්න. ඒ සෝතාපන්න කෙනෙක් ඔයත් ගාව කියනවා. ඇයි ඔබ අවිද්‍යාවෙන් අපගමන දැන් විද්‍යාවෙන් උදේටපත් උනා. ඉතින් පින්නන්නේ මේ ධර්මයේ උඩුගම් බලා යනවා කියලා කියන්නේ ඒකයි. මේ විශ්ව නිර්මාණය කෙලවර කරනවා මව කුස. ඒ ඔබට පේන ප්‍රමාණය. ඒක ස්ටීවන් හොකින්ස් කියන්නේ විදිහට තමයි. අද දාර්ශනික විද්‍යාඥයෙක් දැනටත් එයා ජීවත් වෙනවා. එයා කියන්නේ මේ අන්තිමට එයා කල්පනා කරලා කියනවා මේ විශ්වයේ පුල් බව මව කුසකින් තමයි කෙලවර වෙන්නේ. නමුත් වෙන්නත් මේ ඉහළට ධර්ම තියෙනවා. ඒ ඉහළට ධර්ම තියෙනවා. ඒ විද්‍යාඥයෝ සෑහකට ගියත් මේ ධර්මයේ තව ඉහළට තියෙනවා. ඒ නිසා තේරුම් කරගන්න මේ මහා ප්‍රඥාව මෙච්චර සීමාවක් කියලා කියන්නේ. ඒ අසීමිත ධර්මයේ ඔබට ලබන්න පුළුවන් වෙනනම් ඔබ දැන් මේ ඉන්ද්‍රිය අවදි කරගත්තු වෙලාවේ ලබාගත් මුලාව නිවැරදිව දැනගන්න ඕන. ඔබ කොයි වෙලාවකත් ධම්මනන්න බෑ. මේ දැනුම මගේ කියලා. ඉන්ද්‍රිය අවදි කරන්න පස්සේ දැනුම අනුවි දැනුමක්. ඒතර සත්‍ය නෑ. නමුත් අපේ ජීවිත වෙන ලෝක සත්‍යයක් වශයෙන් තියෙනවා. සාපේක්ෂවාදී කියන්නේ නේද? කවුරුත් ඒක පිළිගන්නේ. කවුරුත් එකේ කිව්වම එකේ කියලා කියනවා. ඒ එකේ කියන එක දර්ශනීය පැත්ත දෙක නෙමෙයි. ඒ දර්ශනීය පැත්ත එකේ කියලා කියන්න බෑ. දර්ශනීය පැත්ත දෙකේ කියලා කියන්න බෑ. එක දෙක එහෙම නෑ. කොච්චර මේ ඔක්කොම කෙනෙක් ඒ උතුම් දර්ශනයට ආවනම් ඒත් එක්කනවා. දෙන්නේ මේ පැත්තේ නම් ඉන්න විශාල ගන්න කරන් කරගන්න. ගැඹුරු තැනක්. ඒක තමයි මම උදාහරණයක් පෙන්නන. චන්ද්‍රය බලන්න කැමති නම් උදාහරණ. වතුර බේද මතේ. එතන තමයි දුන්න වතුර බේදම බෙම තියාගෙන ආහි චන්ද්‍රය පෑවුවාම දැන් මේ බලාගෙන ඉන්න. හරි බලාගෙන ඉන්නන්නේ ඉතින් බිමනේ බලාගෙන. ඒ හැමෝම කියනවා. ඒක ප්‍රකාශ කරනවා. මේක නිදර්ශනයි. තමාන්ට ලැබුණු වතුර බෙදෙමින් මේ හඳේ ඡායාව එවට හඳ පේනවා කියන්නේ. හැමෝම කියන්නේ එහෙමයි. දැන් බිම බලාගෙන මේක ඔය විදිහට කියනවා. අර වතුර බෙදෙම දිහා බලන්න. මේ වතුර බෙදෙම කියනකොට උදාහරණ නිදර්ශනෙන් පෙන්වන්නේ තමන්ගේ අත ගන්න ආනන්දිය සැරේ. දැන් ඒවෙන් බලනකොට අපිට පේනවා වෙන වෙනම හඳවල් තියෙනවා. ඒ මට දුන්නු වතුර බෙදෙම මට හඳ පේනවා. මේ හැමෝම කියන්නේ ඒ විදිහයි. ඊළඟට වෙන්නත් මේ බේසම අයින් කරලා අපි උඩ වැල්ලුවා. මොකද වෙන්නේ? හැමෝටම එක හඳ. එක හඳ හැබැයි. මේක තමයි කියන්නේ. ඒ දාසෙන් මතක ඔතේ. ඉතින් මේ කතාක ධර්මයේ සත්‍ය එකයි. කාලත්‍රයෙන් තොරනකොට අතීතයේ බුදුරු හිටියා. අනාගතයේ බුදුරු පහළ වෙන දැනුත් බුදුරු ඉන්නේ. අපි එහෙම කතා කරන්නේ. නමුත් පෙන්වන්නේ කොච්චර බුදුරු පහළන ඉස්සර බව වෙන්නේ නැහැ. සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට ඉස්සර බව වෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැහැ වැඩ. එවනම් අපසල බුදුහාමුදුරුවෝ ඉස්සල බුදු වෙලා කියනවා ඕනාගම බුදුහාමුදුරුවෝ පස්සේ බුදු වෙන්නේ. මෛත්‍රී බුදුහාමුදුරුවෝ තවත් ඉස්සරහට කියනවා. ওই විදිහට ගත්තාම ඒකට කාලත්‍රයක් වෙනවා. නමුත් වෙන්නත් නේ තථාගත දර්ශනයේ කාලත්‍රයක් කරා. ඉතින් මේ ගැඹුරු ධහම අල්ප මාත්‍රයක් හරි ඔබට අහනකොට ඒ සම්මා සම්බුදුරන් වහන්සේගේ අපරිමිත ගුණ ස්කන්ධයක් උත් තියෙනවා. ඒක අසම සමයි. ඔබ හිතමු විදිහේ නෙවෙයි බුදුරජාණන් වහන්සේ. ඒක බුදුරජාණන් වහන්සේ කෙනෙක් මාස්සසෙන් දකින්න පුළුවන් කන්නේ නෙවෙයි. නමුත් ඔබට දකින්න පුළුවන් ඒ ධර්මයේ තුලින් තමා තුළයි දකින්න පුළුවන්. ඒ සෑම කෙනෙක්ව සම්මා සම්බුදුරන් වහන්සේ දකින්නේ තමා තුලින්. වෙන බාහිරින් දකින්න බෑ. තමා තුලින් දැක්කම
ලෝකේ සම්මා සම්බුදුරන් වහන්සේ වැඩ ඉන්නවා කියලා පිළිගන්න. ඒකයි. හොඳයි වෙන්නන්නේ. දැන් මෙතෙක් කර මම මේ දර්ශනීය ඊටාම රසවත්. ඊටාම ගැඹුරු පාඩමක් කියන්නේ. මේක භාවිතා කරන්න. නැවත නැවත භාවිතා කර බලන්න. මේක පිළිගන්න නෙමෙයි කියේ භාවිතා කර බලන්න. ඔබට හුඟා දුරට මේ අර කෙනෙක් කියන්නේ නැතුව බැරීමේ හැකියාව. කෙනෙක් කියන්නේ නැතුව ඔබට ඉතිරව පිළිදීමේ හැකියාව ඇති වෙනවා. මේ ජීවිතේදී ඔබට ඒ කතා කරද්දී දකින්න. ඒකයි මේ දැන් කරන්නේ.